2.5r. මේ වෘත්තයේ පරිධිය කියන පුතේ වටේ දිග හොයන සූත්‍රය 2.5r. ඒක සමාන කරලා තියෙනවා ගානේ පරිධිය 44යිනේ. සමානයි 44යි. එතකොට 5 කියලා කියන්නේ අපි දන්නවා 22 බෙදීම 7යි. අපෙන් අහන්නේ අරය සමානයි 44යි. හරිද? එතකොට දැන් මෙතන දෙවරක් 22 එනවා උත්තර 44යි r බෙදීම 7 සමානයි 44යි. සමාන ලකුණෙ පුතේ දෙපැත්තේ උඩ තියෙනව කපන්න පුළුවන්. කැපුවට පස්සේ මේ 7 මේ පැත්තට ගිහිල්ලා උත්තරේ එනවා සෙන්ටිමීටර 7ක් කියලා එනවා. එහෙනම් වෘත්තයේ අරය කොච්චරක් වෙනවද? සෙන්ටිමීටර 7යි. ඒතර අපි මතක තියාගන්න ඕන වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය 2.5r. 5 කියන්නේ 22 බෙදීම 7යි, r කියන්නේ අරය. දැන් තමන්ගේ උත්තරේ හරි නම් හරි දාගන්න. මේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ටික හදාගන්න ඉක්මනට. හරි එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ මම මේක මකන එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ පළවෙනිකට උත්තරේ 7යි සෙන්ටිමීටර. හරි දෙවෙනි ප්‍රශ්නෙට යමු අපි. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා වර්ගමූල දෙක සමානයි 1.4යි 1.4 ලෙසගෙන වර්ගමූල 32 යගේ සොයන්න. මම මේ වර්ක්ෂීට් මේක හදලා තියෙනවා. 10 වසරේ මුල් පාඩම් ටික අහුවෙන්න තමයි පළවෙනි වර්ක්ෂීට් එක හදලා තියෙන්නේ. 1යි 2යි හදලා තියෙන්නේ. හරි. එතකොට වර්ගමූල 2 කියන්නේ 1.4යි 1.4යි වර්ගමූල 32. එතකොට වර්ගමූල 32 ලියන්න පුළුවන් නේද ඔයාට? වර්ගමූල 32 ලියන්න පුළුවන්. අපි දන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක් එක්ක ලිව්වොත් 16 ගුණ කිරීම 2 කියලා ලියන්න පුළුවන්. 11 වසරේ මුල් පාඩමෙත් මේක ලොකුවට කතා කරනවා. 16 වැඩි කිරීම 2. එතකොට 16 වර්ගමූලය අපි වෙනම තියාගන්න ඕනේ. 16 වර්ගමූලය අපි දන්නවා 4යි කියලා. එතකොට 4යි වර්ගමූල 2. හරිද? ඊට පස්සේ උත්තේ මූල දෙකේ යගේ දීලා තියෙනවා 1.4යි 1.4 කියලා. එතකොට අපි කර දැන් 16 වර්ගමූලය තමයි 4. දෙකේ වර්ගමූලය අපිට එකපාරට කියන්න බෑ මූල 2. ඒතර 1.4යි 1.4. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? මේ 4 ගුණ කරන්න ඕන 1.4යි 1.4. එහෙනම් 1.4යි 1.4 ගුණ කරන්න පුතේ 4ෙන් 4 වරක් 4 16න් 6 එකක් ඉතුරුයි 4 වරක් 1 4යි 1යි 5යි 4 වරක් 4 16 1යි 17න් 7 එකක් ඉතුරුයි 4 වරක් 1 4යි 1යි 5යි. එහෙනම් උත්තරේ එනවා 5.7යි 5යි 6යි. කොහොමද අපි මේ දශම තියන්නේ? ඉතින් මෙතන ඉලක්කම් 3 ගැන වැඩි හිතන්න එපා. ඔයා සාමාන්‍ය විදියට ගුණ කරලා දශම තිතෙන් පස්සේ ඉලක්කම් 3ක් තියෙනවනේ. මෙතන මේ පැත්තේ ඉඳලා 3ක් පන්නලා උත්තරේ තිබ්බනම් හරි. එහෙනම් උත්තරේ එනවනේ පුතේ 5.0. උත්තරේ සුළු කළා හරිනේ 16න් 6 එකක් ඉතුරුයි 5යි. sorry 4 වරක් 4 16න් 6. උත්තරේ එනවා පුතේ. ඒතකොට 5.6යි 5යි 6ක් කියලා එනවා. තමන්ගේ බලන්න මේ උත්තරේ හරි ගියාද කියලා. උත්තරේ 5.6යි 5යි 6යි. අපි කොහොම මේ මම පොඩ්ඩක් තුන්වෙනි ගානත් හදලම ලියක් ඉතින් මයික් මේ මියුට් කරගමු. තුන්වෙනි ප්‍රශ්නේ මම අහලා තියෙන්නේ භාග වලින් අහලා තියෙන්නේ මුලින්ම තියෙනවා දෙකෙන් එක එකතු කිරීම තුනෙන් එක වැඩි කිරීම 1යි 5න් 1 යන්නේහි අගේ සරලමාකාරයෙන් ලියන්න කියලා තියෙන්නේ. දෙකෙන් එක දන තුනෙන් එක වැඩි කිරීම 1යි 5න් 1. එතකොට මෙතන මුලින්ම අපි බලන්න ඕන භාග සංඛ්‍යා දෙකක් එකතු කරනකොට පුතේ පොදු හරයක් තියෙන්න ඕන. ඒ කියන්නේ 2යි 3යි නිකන් 5යි කියලා එකතු කරන්න බෑනේ. මේ දෙන්නට පොදු හරයක් තියෙන්න ඕන. කවුද පොදු හරය? පොදු හරය මේ දෙන්නගේ 2 3 ගුණ කරාට පස්සේ උත්තරේ පොදු හරය 6යි. 2 6ක් වෙන්න කීයෙන්ද ගුණ කරන්න ඕන? මම චුට්ටක් ගාන ආපහු ලියා ගන්නම්කො පැහැදිලි වෙන්න. එතකොට 2න් 1 ධන 3න් 1
ඊට පස්සේ අපි බලන්න ඕන මෙතන අපි මුලින්ම සුළු කරන්න වරහන් ඇතුළ. ඊට පස්සේ තමයි පුතේ ගුණ කරන්න ඕන. දැන් මෙතන කල්පනා කරන්න හොඳට වැඩි කිරීම මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව. මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න මුලින්ම. 5 1 5යි 5යි 1යි උත්තරේ එනවා පුතේ 6 බෙදීම 5ක් කියලා එනවා. හරිද? දැන් මෙතන පොදු හරය 6 ගන්නකොට දෙක කීයෙන්ද වැඩි කරන්න ඕන 6ක් වෙන්න? දෙක වැඩි කරන්න ඕන කීයෙන්ද අපි 3ෙන් වැඩි කරන්න ඕන. එතකොට දෙවරක් 3 6යි. මේ එකත් වැඩි කරන්න පුතේ 3ෙන්. එතකොට එක් වරක් 3 3යි. එතකොට 6ෙන් 3යි. මෙතන මේ 3 6ක් වෙන්න වැඩි කරන්න ඕන දෙකෙන්. එහෙනම් එක් වරක් දෙක කීයද? 2යි. බෙදීම 6. වැඩි කිරීම මෙතනින් එනවා 6 බෙදීම 5. දැන් කල්පනාවෙන් දෙන්නගේ හරය සමානයි කියන්නේ 6යි 3යි 2යි එකතු කරාම 5 වැඩි කිරීම 6 බෙදීම 5. දැන් පුතේ 6ට 6 කැපෙනවා 5ට 5 කැපෙනවා. එතකොට උත්තරේ 1 බෙදීම 1 කියන්නේ උත්තරේ කීයද? 1ක් කියලා එනවා. අපි මුලින්ම මෙතන අර 1 බෙගුදිරි කියන්නේ තියෙන්නේ. ඒතර අපි මුලින්ම වරහන් ඇතුළ සුළු කරන්න ඕන. එතකොට පොදු හරය ගත්තට පස්සේ 6යි 2 6ක් වෙන්න 3ෙන් ගුණ කරනවා. 3 වරක් 1 3යි. 3 6ක් වෙන්න පුතේ දෙකෙන් වැඩි කරනවා. දෙවරක් 1 2යි. 3යි 2යි 5 බෙදීම 6. මෙතන මිශ්‍ර සංඛ්‍යාවන්නේ තියෙන්නේ. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරාට පස්සේ සුළු කරාම උත්තරේ එකක් එන්න ඕන. මොකක් හරි ප්‍රශ්නයක් කියමු නම් chat එකට දාන්න. මේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් හරි. ඔය දෙක පුතේ හරි ගිහිපු ළමයි හරි දාගන්නකෝ ඒ ටික. අඩුපාඩු ටික හදාගන්න. අඩුපාඩු තියෙනවා පුතේ හදාගන්න මම ඊට පස්සේ මාකින් එකක් group එකට දාන්නම් ආපම. ඔයාලට මාක් කරලා ලියා ගන්න බැරි වුණොත් මාකින් එකත් මම ඔක්කොම group එකට දාන්නම්. හරි. අපි යමු තියෙන හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ මම හදලා තියෙන. ඒතකොට දීපද ප්‍රකාශන කියන්නේ සාමාන්‍යයෙන් මේ worksheet එක හදලා තියෙන පළවෙනි පාඩමේ ඉඳන් ප්‍රශ්න ටික අහුවෙන්න තමයි හදලා තියෙන්නේ. හරි. ඒතකොට පළවෙනි පාඩම පරිමිතිය වර්ගමූලය ඊට පස්සේ භාග ඊළඟ එක දීපද ප්‍රකාශන. හරි. අපි යමු එහෙනම් දීපද ප්‍රකාශන ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ දීපද ප්‍රකාශන කියලා කියන්නේ පද දෙකක ප්‍රකාශනයක්. හරි. ඒක ඔක අනිවාර්යයෙන්ම ඕ ලෙවල් විභාගයේ ප්‍රශ්නයක් විදියට එනවා ලකුණු දෙකක් හම්බ වෙනවා අපට. හරි. දැන් ඔයාලගේ විභාගය ගත්තට පස්සේ වැඩිපුරම එන්නේ 10 වසරෙන්නේ. හරි. බලාගන්න තියෙන හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා 4x වෙන 7. 4x වෙන 7 වරහණක් කියන ගුණ කරන්න තියෙන්නේ 3x තන 2 සුළු කරන්න තියෙන්නේ. හරිද? අනිවාර්යයෙන්ම විභාගයේ ලකුණු දෙකක ප්‍රශ්නයක් එනවා. මුලින්ම කරන්න ඕනේ මේ 4x එක මේ 3x එකෙන් වැඩි කරන්න ඕන. මේ 4x එක ධන දෙකෙන් වැඩි කරන්න ඕන. මෙයා වැඩි කරන්න මෙයාගෙන්, මෙයා වැඩි කරන්න මෙයාගෙන්. ඔයාට පුළුවන් නම් එකපාරට ඔය වගේ හිතලා දාන්න ඕනේ අපට කමාරු වගේ නම් කොහොම ගුණ කරන්න. දැන් 4 වරක් 3 ගුණ කරාම කීයද? 4 වරක් 3 12යි. x අකුරෙන් වැඩි කරාට පස්සේ උත්තරේ එනවා x වර්ග කියලා එකක් එනවා. එතකොට එනවා උත්තරේ 12යි x වර්ගය. ඊට පස්සේ මේ 4 දෙකෙන් ගුණ කරාට පස්සේ 4 වරක් 8යි. 4 වරක් 2 8යි x එකක් එනවා. මේ ඍණ 7 3ෙන් ගුණ කරාට පස්සේ උතේ ඍණයි ධනයි ගුණ කරාම උත්තරේ ඍණ 21ක් එනවා. ඍණ 21යි x. ඊට පස්සේ ඍණයි ධනයි ගුණ කරාම ඍණ 14ක් එන්න ඕන. තේරෙනවද? උත්තරේ මෙතනින් එනවා ඍණ 14ක් එනවා. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මෙතන සුළු කරාම 12යි x වර්ග වෙනවා. මේ දෙන්න බලන්න පොඩ්ඩකට. මේ දෙන්න මෙතන තියෙන පුතේ 8යි x තියෙන්නේ. මේ දෙන්නගේ ලකුණු දෙක වෙනස්. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න. 21න් 8ක් අඩු කරාම කීයද? 13යි. ඒතර ලොකු එක්කෙනාගේ ලකුණු ඍණ නිසා මෙතන ඍණ 13යි x ඍණ 14 කියලා එකක් එනවා. තේරුණාද? ඔය වගේ ප්‍රශ්නයක් පුතේ අනිවාර්යෙන් විභාග දෙනවා. මහ ලොකු දෙයක් නෙවෙයි. නිකම්ම ගුණ කරන්න. 4 වරක් 3 12යි x වර්ගය 4 වරක් 2 8යි x 7 වරක් 3 ඍණ 21යි x 7 ඒව දෙකක් ඍණ 14යි
ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න. එතකොට 13යි ඍණ 13x ඍණ 14යි. හරිද? හරි. ඔය ප්‍රශ්නෙත් පුතේ අඩුපාඩු එහෙම තියෙනවා. ඒක හදා ගන්නකො පොඩ්ඩක් එකින් එක වැඩි කරන්න පොඩ්ඩක් කල්පනා කරන්න ඊට පස්සේ කොහොමද කියලා සුළු කරන්නේ. හරි. ඔය ප්‍රශ්නෙත් තියා ගන්නකො ඉක්මනට. හරි. අපි ඊට පස්සේ මේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. ත්‍රිකෝණ දෙකක් අංග සම්බන්ධ අවස්ථාව සඳහන් කරන්න කියලා තියෙන්නේ. හරි. හරි. මට කියන්නේ මුලින්ම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා කියලා කියන්නේ අර ඔබ 10 වසර පස්වෙනි පාඩමේ තියෙන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා කියන්නේ සරල අදහස. ත්‍රිකෝණ දෙකක් තියෙනවා නම් ඒක එක මතයක තියන්න තියෙන අවශ්‍යතාවය වෙන ත්‍රිකෝණ අංග සම වෙනවා කියලා කියන්නේ. එතකොට පස්සේ පාකෝපා කියලා අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ කෝකෝපා කියලා අවස්ථාවක් තියෙනවා. කෝකෝපා කියලා අවස්ථාවක් තියෙනවා. තව එතකොට කර්ණපා කියලා අවස්ථාවක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න අවස්ථා හතරක් තියෙනවනේ. ඔන්න අවස්ථා හතරේ අපෙන් අහන්නේ මේක මොකක්ද කියලා අහන්නේ. හරිද? එක්ක පාපාපාද නැත්නම් පාකෝපාද කෝකෝපාද කර්ණපාද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. අපි ඊට පස්සේ බලමු මුලින්ම මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරිද? එතකොට මේ ප්‍රශ්න තියෙනවා නම් කාට හරි ඕන ප්‍රශ්නයක් අහන්න මයික් එක ඔන් කරලා කිසිම අවුලක් නැහැ. අපිට කියනවා රූපේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සම. කියන්නේ ওই ත්‍රිකෝණ දෙක එක මතයක තියන්න පුළුවන් වෙන්නේ මොන අවශ්‍යතාවෙන්ද කියලානේ අපෙන් අහන්නේ. හරි. අපි බලමු එතකොට පස්වෙනි ප්‍රශ්නේ. ඔය ජාන්තිරෙන් වැඩි අය වෙන්නේ නැතිව කරගෙන යමු ඉස්සරහට වෙනම වැඩපිළිවෙල වල යනවා ඒ පාඩම් වලට. හරි. බලගන්න උදේ පස්වෙනි ප්‍රශ්නේ. හරි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මෙන්න මෙතන A අකුර B අකුර C අකුර හරි මෙතන කෝණේ මේ කොටුවක් කියලා කියන මොකද අංශක 90යි ඊට පස්සේ උදේ PQR මෙතන P අකුර Q අකුර R අකුර මේ කෝණේ අංශක 90යි හරි ඔන්න ඔහම තියෙනවා දැන් හොඳට කල්පනා කරන ත්‍රිකෝණ දෙක අංග සමන අවස්ථානේ උත්තරෙත් එකපාරට ලිව්වොත් කමක් නැහැ කිරි ප්‍රශ්නයක් විතරනේ මම පොඩ්ඩක් අංග සම කරලා පෙන්නන්නම් මේක ඒතර ඔයා තේරුම් ගන්න ඕන මේ ත්‍රිකෝණ දෙක දැන් පාද බලන්නකො නෑනේ ඉතින් මෙතන පාපා වෙන්න නම් ඒතර මේ පාදෙට එක්ක මේ පාදේ හරි මෙහෙම සමානයි කියලා දෙන්න මොකුත් දීලා නැහැ. එතකොට ඔයා තේරුම් ගන්න ඕන උතර කෝකෝපා පොඩ්ඩක් බලන්නකෝ. දැන් ඔයාලට පේනවද කෝණ දෙකක්? මෙන්න උතේ කෝණ දෙකක් තියෙනවා පාදෙකුත් තියෙනවා. දැන් කෝකෝපා වෙනකොට ඔයාලට මතකද? කෝකෝපා වෙනකොට මේ පාදේ මොන පාදේ වෙන්න ඕනද? දැන් කෝකෝපා කියනකොට මේ පාදේ මොන පාදේ කියලාද අපි කියන්නේ? අනුරූප පාදේ නේද? ඒ කිව්වේ. ප්‍රශ්න තුනක් අහනවදී අනුරූප පාදේ කියන්නේ මොකද්ද? ඒ කිව්වේ ඔයාලට පේනවද මෙන්න මේ තනි කෝණයට වගේ ඉස්සරහ නේද මේ තනි ඉරක් තියෙන්නේ. එහෙනම් ඒ මේ තනි ඉර තියෙන්න ඕන මේ තනි මේ කෝණ ඉස්සරහා තියෙන්න ඕන. දැන් හිතන්නකෝ මෙතන ගහලා දුන්නයි කියලා කෝකෝපා වෙන්නේ නැහැ. තේරුණාද? එවිතර මේක අනුරූප පාද වෙන්නේ නැහනේ. මේ කෝණෙට ඉස්සරහා නම් මේ පාදේ තියෙන්නේ. එහෙනම් මෙතනත් පුතේ මේ විදිහටම තියෙන්න ඕන. හරි. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන මොකක්ද අවශ්‍යතාවය? මොකද්ද අවස්ථාව කෝකෝපා. අපි පොඩ්ඩක් එක ලියලා බලමුකෝ අංග සමන හැටි. ත්‍රිකෝණ දෙකක් අංග සම කරනකොට විභාජන සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයකට ආව දකුණු හතරක් හම්බ වෙනවා. අපි මුලින්ම ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියමු. ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණවල ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලිව්වා. හරිනේ. ඊට පස්සේ
අපි දන්න දේ තමන්ගේ දේවල් තමන්ගේ පැත්තේ ලියන්න ඕනේ. ඒතර ABC ත්‍රිකෝණේ කවුද AB? එහෙනම් AB පාදය සමාන වෙන්නේ කාටද? මෙතන PQ කියන පාදයට. තේරුණාද? හරි මේක නම් මම ඊට පස්සේ ඔක්කොම දුන්නනේ. ගානක දීපු දෙයකට අපි කියනවා මොකක් කියලාද? දත්තේ කියලා කියනවා. ගානක දීපු දෙයකට කියනවා පුතේ දත්තේ කියලා කියනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ කාට හරි. AB සමානයි PQ දත්තය. ඊට පස්සේ ඔයාලට පේනවද මෙන්න මේ කෝණය දෙකේ මේ කොටුව කියලා කියන පුතේ අංශක 90යි කියන එක. එතකොට ලියන්න පුළුවන් ABC කෝණය සමාන වෙනවා මෙතන කාටද තියෙන්නේ PQRට. ගානක දීපු දෙයක් නිසා ඒකටත් අපි කියනවා මොකද්ද මේ සමන රචනා ප්‍රශ්න පුතේ ඔහොම ඔක්කොම දෙන්නේ නැහැ දත්තේ කියලා අපි හොයාගන්න ඕන. මෙතනත් මම දානවා ACB තමන්ගේ දේවල් ACB කෝණය සමාන වෙනවා මේ පැත්තෙන් කවුද? PRQ කියන කෝණයට. PRQ කියන කෝණයට. ඒතර ඒකත් පුතේ දීපු දෙයක් නේ මම ඒතර දත්තේ කියලා දානවා. ඊට පස්සේ එම නිසා 33 ගණන්වල පිළිසෙ 33 කියන්නේ එම නිසා හඳුන්වන්නේ 33 දාලා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමය පුතේ කැලි 3. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක එක මත වැටෙනවා. අංග සමයි PQR කියන ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? කෝ පා කියන අවස්ථාව. දැන් ඔයාලට තේරෙන්න ඕන පුතේ පාදේ කෝ පා කියනකොට මේ පාදේ මොන පාදේ වෙන්න ඕනද? අනුරූප පාදේ. ඒ කිව්වේ මේ බලන්න මෙයාට ඉස්සරහට දැන් නිකමට හරි මෙයා මෙතන වුණා නම් ඕක අංග සම වෙන්නේ නැහැ කෝ පා වලින්. තේරුණාද? අවස්ථා ත්‍රිකෝණ දෙකක් පුතේ එක මතයක තියන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවනේ. පාකෝපා කර්ණපා. ඒතර මේක මොන අවස්ථාවද මෙතන ගැලපෙන්නේ? කෝපා කියලා ගන්න පුළුවන්. තේරුණාද? හරි කර්ණපා කියලා ගන්න නම් පුතේ එතකොට මේ උතන කර්ණපා කියලා ගන්න නම් ඒතර අඩු ගානේ අපිට මෙන්න මේ පාද දෙක සමානයි කියලා දෙන්න ඕන. තේරුණාද? හරි අපි 6 වෙනි ප්‍රශ්නේත් බලලම ඔයාලට ලියා ගන්න මම දෙන්නම්. හරි බලා ගන්න පුතේ 6 වෙනි ප්‍රශ්නේ. හරි. එතකොට ඕක හදලා තියෙන්නේ මම 10 වසරේ 6 වෙනි පාඩමේ. හරි වර්ගඵලය. මතකද ඔයාලට? රූපේ දැක්වෙන ත්‍රපීසියමේ වර්ගඵලය. ඕක පුතේ ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න වලට වඩා ඕන වෙන්නේ රචනා ප්‍රශ්න වලට තමයි ඕන වෙන්නේ. එතකොට ත්‍රපීසියම. එතකොට ත්‍රපීසියමක් කියන්නේ සම්මුඛ පාද දෙකක් සමාන්තර. සම්මුඛ පාද. හරි? එතකොට මේ දුර සෙන්ටිමීටර කීයද? 10යි. මේ දුර සෙන්ටිමීටර 18යි. අනිවාර්යෙන් පුතේ මේක මතක තියෙන්න ඕන සූත්‍රය හැමෝන්ටම මේ දුර සෙන්ටිමීටර 8යි. මොකද මේක පරිමිතිය වර්ගඵලය කියන විභවගත ප්‍රශ්න තමයි ඕක එන්නේ. හරි. දැන් පුතේ මෙයාගේ වර්ගඵලය ගන්න පුළුවන් ඒරියා එක වර්ගඵලය සමාන වෙනවා සමාන්තර පාද දෙක එකතු කරන්න. හරිද? සමාන්තර පාද දෙක කියන්නේ මේ දෙන්නනේ. සමාන දුරින් තියෙන්නේ. එහෙනම් 10 එකතු කිරීම 18 සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. අපි වැඩි කරන්න ඕන මෙයාගේ ලම්බෝස කවුද? 8යි. මොකද කරන්නේ පුතේ සමාන්තර පාද දෙක එකතු කරනවා 10 එකතු කිරීම 18 කීයෙන්ද බෙදන්නේ? දෙකෙන් වැඩි කරන ලම්බෝස 8යි. එතකොට 10යි 18 මෙහෙම දෙකට 10 කපන්න බෑ පුතේ. මොකද හේතුව මෙතන එකතු කිරීම අඩු කිරීම තියෙද්දි බෑ. එහෙනම් 10යි 8යි කියද 10යි 8යි 18යි 10යි 28 බෙදීම 2 වැඩි කිරීම 8. එක්ක මේ දෙකට 8 කපන්න නැත්නම් 28 දෙකෙන් බෙදුවත් කමන්නේ. මං කපනවා 2ට 1යි 8ට 2ේව 4යි 28ේව 4ක් පුතේ උත්තරේ 56ව 2ක් 112යි. අනිවාර්යෙන් ඒකක දාන්න ඕන. මොකද වර්ග සෙන්ටිමීටර. තේරුණාද? උත්තරේ නෝ 112යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. දැන් පුතේ මෙන්න මේව හොඳට මොකද මේකේ එනවා 10 කියන්නේ ව්‍යුහගත පේපරේ තියෙනෝනේ. එක කොටස ඒකේ දෙවෙනි ප්‍රශ්නේ පුතේ ගොඩක් වෙලාවට එන්නේ පරිමිතිය වර්ගඵලය එන්නේ. ඒතර අපි මෙන්න මේ සූත්‍ර පොඩ්ඩක් දැනගන්න ඕන ත්‍රිපිටකයේ වර්ගඵලය හොයන හැටි. හරි. දැන් අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් පොඩ්ඩක් ඔය ටික හදාගන්න පුතේ. හරි. චුට්ටක් ඉක්මංගලේ ටික හදාගමු. ප්‍රශ්න තියෙනවා පුතේ අහන chat එකට හරි දාන්න. කලබල නැහැ අපි ටිකෙන් ටික පටන්ගෙන 10 වසර ටික පොඩ්ඩක් මේ මාසේ කවර් කරගෙන එහෙම ෆුල් පේපර් වලට යමු ඊළඟ මාසේ ඉඳලා. ඔය ටික උත්තර මතක දැන් ඔයාට අපි හිතමු මේ
වර්ගඵලය වෙන සූත්‍රමති 10 වසරේ මුල් පාඩ 10 වසරේ පාඩමේදී ඔය කියන්නේ වර්ගඵලේ පාඩම් පටන් ගන්න තැනම තියෙනවා වගුවක ඔක්කොම සූත්‍ර ටික තියෙනවා. හරි එතකොට ව්‍යුහගත පේපර් ලකුණු 10ක ප්‍රශ්නයක් එනවනේ. ඒක නිසා පොඩ්ඩක් ඔය සූත්‍ර ටික පොඩ්ඩක් බලා ගන්න ඕන. ටික ටික පොඩ්ඩක් මතක දැන් කලින් ත්‍රිපිටකයෙන් වර්ගඵලය හොයන්න දන්නේ නැත්නම් අද පොඩ්ඩක් බලා ගත්තා නම් හරි. හරි. අපි යමු එහෙනම් පුතේ 7 වෙනි ප්‍රශ්නෙට සාධක සරමංක හදලා තියෙන වර්ගජ ප්‍රකාශන වල සාධක වලින්. එහෙම තමයි අර 10 වසර ටික මතක් වෙන්න තමයි හදලා තියෙන්නේ. හරි. අපි යමු එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට. මම කරේ ලියා ගන්න බැරුණොත් කියනවා මම මාකින් එකත් පුතේ ගෲප් එකට දාන්නම්. හරි. බලාගන්න 7 වෙනි ප්‍රශ්නේ සාධක සොයන්න තියෙන්නේ. හරි. මේ සාධක සොයන්න 2n වර්ග ඍණ 8. 7 වෙනි ප්‍රශ්නේ 2n වර්ගය ඍණ 8. 2n වර්ගයේ ඍණ 8. සාමාන්‍ය විදිහට ඕ ලෙවල් වල මේ වර්ගයක් එක්ක අඩු කිරීමක් ආපු ගමන් ගොඩක් වෙලාට එන સિદ્ધාන්තය තමයි වර්ග දෙකක අන්තරය වගේ සාමාන්‍යයෙන්. ඔයාලට ඕ ලෙවල් වලට. දැන් ඔයාලට පේනවද මෙතන වර්ග දෙකක අන්තරය දාන්න අමාරුයි. මෙතන අපි හරියට පූර්ණ වර්ගයක්ද කියලා දන්නේ නැහැනේ. මෙතනදී කල්පනාවෙන් මේ ඔයාලට පුළුවන් එළියට දෙකක් ගන්න. එළියට දෙකක් ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ කවුද? n වර්ගය. ඊට පස්සේ මේ දෙක ගුණ කරාම කවුද එන්නේ? 2යි n වර්ගය. මෙතන දින උත්තරය එනවනේ. හරි. එමුති මෙතන 8ක් වෙන්න නම් මෙතෙන්ට කවුද එන්න ඕන? මෙතෙන්ට 8ක්. 8 දෙකෙන් බෙදුවම 4යි. එතකොට මෙතන ඍණනේ. පොඩ්ඩක් අපි ගුණ කරලා බලමු. 2n වර්ගය දෙවරක් 4 ගියද 8යි. ඒ ටික හරියට එතකොට 2n වර්ගය ඍණ 8යි. දැන් ඔයාට තේරෙන්න ඕන මෙතන වර්ගය නම් තියෙන අවුලක් නැහැ. ඉතින් 4 ගාව මුකුත් නැහැනේ. එහෙනම් ඒක ලියා ගන්න පුළුවන් පුතේ 4 කියන්නේ කාගේ වර්ගෙද? 2 වර්ගෙ. 4 කියන්නේ 2 වර්ගෙ. ඊට පස්සේ ඔයාට පේනවද මේ තියෙන්නේ දැන් ඔයාලට මෙන්න මේව මතකද? වර්ග දෙකක අන්තරයේ සාධක වර්ග දෙකක අන්තරය මේ බාන්නකො මෙතන වර්ගයක් තියෙනවා මෙතනත් වර්ගයක් තියෙනවා අන්තරය කියන්නේ අඩු කිරීමක්නේ මෙයාගේ සාධක එනවා එතකොට කවුද a ඍණ b a ධන b කියලා එකක් එනවා ඔන්න වර්ග දෙකක අන්තරයේ සාධක දැන් හොඳට කල්පනා කරන්න මේක ඔයාට දැන් මේ වගේ පුතේ ලියන්න පුළුවන්නේ එකක් a අඩු කිරීම b අනිත් එක a එකතු කිරීම b දැන් මාරුණක් කමන්නේ එහෙනම් මෙයා ලියන්න පුළුවන් කොහොමද එකක් n අඩු කිරීම 2 අනිත් එක කවුද n එකතු කිරීම 2 තේරුණාද මේ දෙක පුතේ මාරු වුණත් කමක් නැහැ නේද ඕක තමයි අවසාන උත්තර මේ දෙක අයින් කරන්න බෑ ඒක තියන්න ඕන උත්තරේ එනවා 2යි n ඍණ 2 n ධන 2 කියලා එකක් එනවා Tamanට මේව මතක නැත්තම් පුතේ ඔය ටිකක් දාගන්න අවුලක් නැහැ හරි අපි 8 වෙනි ප්‍රශ්නේත් බලලම ලියා ගන්න දෙන්නම් 8 වෙනි එක හරි පුතේ ඒක හරිනේ එතකොට 8 වෙනි එක අපෙන් අහනවා PRQ විශාලත්වය ඉතින් මේ මැද්දට කොක්ක වගේ මෙහෙම දාලා තියෙන. ඒතකොට ඒ කියන්නේ ඒ ශීර්ෂයට අදාළ කෝණය PRQ අපි බලමු ත්‍රිකෝණය අදමු. හරි. ත්‍රිකෝණය ඇන්දර පස්සේ මෙතන P අකුර දාලා තියෙනවා. ඒ කෝණය පුතේ 73යි. මේ ඩොට් එක කියන අංශක Q කෝණය අංශක 67යි. R කෝණය මෙතන මේ කෝණ x කියලා දීලා තියෙනවා. මේ වගේ පොඩි ප්‍රශ්න පවා එනවා පුතේ විභාගෙට. දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කියලා කියන්නේ මොකක්ද? ඇතුලෙන් තියෙන කෝණ. අභ්‍යන්තර කෝණ තුන එකතු වෙකි 280යි. එහෙනම් ඔයාලට පුළුවන් මේ කෝණ තුන එකතු. එහෙනම් 73 එකතු කිරීම අංශක 67 එකතු කිරීම x සමාන 180. පුතේ අනිවාර්යෙන්ම පොල් විභාගයේ ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න සෙට් එකේ ඔයා අනිවාර්යෙන්ම හේතුව වරහන් ඇතුළේ ලියන්න ඕන. මොකද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. අනිවාර්යෙන් හේතු ලියන්න පුරුදු වෙන්න පුතේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. තේරුණාද? දැන් 73යි 67යි එකතු කරාම කීයද? 73යි 7යි 80යි 80යි 60යි පුතේ 140 එකතු කිරීම x සමාන 180යි. පුළුවන් නම් සමාන ලකුණ එක කෙලින් ලියන්න. කඩිය මෙහාට වෙන්න ඕන. ඒතර x කියලා කියන්නේ කවුද? 180න් අඩු කරන්න 140ක්. උත්තරේ කීයක් එන්න ඕනද? 40ක් එන්න ඕන. තේරුණාද කියපුදී? හොඳට මතක තියාගන්න පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර මේ ඇතුලේ තියෙන කෝණ තුනේ එකතු 180ක් වෙන්න ඕන. සුළු කරාම උත්තරේ 40යි. හරි. දැන් මුතේ ටක් ගාලා විනාඩි පොඩි වෙලාවක් දෙන්න. ওই දෙකේ අඩුපාඩු හදා ගන්නකෝ. හරි ගිහපු ළමයි හරි දා ගන්න. මේව වැරදි නම් පුතේ පොඩ මේව ලියා ගන්න. ආපහු මේ වගේ ගානක් ආවම වරද්දන්න එපා. හරි. ටක් ගාලා ඔක ලියා ගන්නකෝ.
කාගේ හරි ළඟ පුතේ මේ පේපරේ නැත්තම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න මම පේපරේ PDF එක දාන්නම්. අපි ඊළඟ මාසේ ඉඳන් එතකොට මේ ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට ජූලි මාසේ ඒතර පේපර් 4ක් කරන මේ පේපර් ඔක්කොම ඔයාලට ගෙවල් වලට කුරියර් කරලා මේ පේපර් ටික ඔක්කොම එවනවා. එතකොට මුල් සතියේ කරන්නේ මොන පේපරේද දෙවෙනි සතියේ මොකද්ද මාසෙට එහෙම ඔක්කොම ටික එවනවා. තව මාර ඉස්සෙල්ලා පටන් ගද්දි වගේ කිව්වා පස්සේ ජොයින් වෙච්ච ළමයි මේ පටන් ගද්දිම කිව්වා කියන්නේ මාසෙට අපි තුමු එක්කෝ කෙටි ප්‍රශ්න 120ක වගේ ටියුට් එකක් ස්ට්‍රක්චර් ටචර් එහෙම මාසෙන් මාසෙ වෙනම ටියුට්ුත් එවනවා එතකොට. හරි පේපර් සාකච්ඡා කරන අමතරව. හරි ඔය දෙකේ පුතේ අඩුපාඩු හදාගන්න ඉක්මන් කරලා. හරි. ජ්‍යාමිතිය ප්‍රශ්න වල පුතේ හේතු ලියන්න පුරුදු වෙන වරහන් ඇතුලේ පුරාණ මේ කැලි පොඩ්ඩක් කෙටි කරන්න නැතුව දිගට පොඩ්ඩක් ලියන්න පුරුදු වෙන කෙටි ප්‍රශ්න 8ක් විතර එනවනේ ජ්‍යාමිතියෙන්. හරි විභාගය වැඩිපුර මෙන්නේ දැන් ඔයාලා මම හිතන්නේ හැමෝම වගේ 11 වසරේ ළමයි ඇත්තේ මේ 10 වසරේ ළමයි සමහරට ඇති මේ 10 වසරේ ටික තමයි පුතේ වැඩිපුර මෙන්නේ විභාගෙට. හරි. ටික අල්ලගෙන යමු හරි. මම එහෙනම් මේ ටික මකලා 9 වෙනි ගාන පටන් ගමු එහෙනම්. හරි. 9 වෙනි ගාන බලන්න පුතේ 9 වෙනි ගාන. හරි. 9 ABC සමදිවිපාත වෙම ත්‍රිකෝණයක් පාද අණුව වර්ග කරනකොට කොටස් තුනකිනේ. පාද තුනම සමානයි නම් සමපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමානයි නම් සමදිවිපාද. පාද තුනම සමානයි නම් අපි කියනවා විෂමපාද ත්‍රිකෝණයක්. ඊට කවුලක් නැහැනේ. පාද තුනම සමානයි නම් සමපාද, පාද දෙකක් සමානයි නම් සමදිවිපාද, පාද තුනම සමානයි නම් විෂමපාද. මේ පාද අණුව බෙදනකොට කෝණ අණුව බෙදනකොට පුංචි කාලේ පන්තිවල තිබෙන්නේ සුළු කෝණී ත්‍රිකෝණ කියන්නේ මොකද්ද? කෝණ තුනම සුළු කෝණ. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශක 90ක් වෙච්ච එකක්. කොහොමද? අංශක 90 දෙකක් තියෙන බෑ ත්‍රිකෝණයකට. ඊට පස්සේ මහා කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශක 90කට වඩා වැඩි. ඒ කියන්නේ මොකද්ද? 90ට වැඩි එක සෙස් වල අඩුයි කියන්නේ පුතේ මේ මහා කෝණයක් කියන එක. හරි. දැන් අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට ABC සමදිවිපාද ත්‍රිකෝණයක. ඒ කියන්නේ මොකද්ද? පාද දෙකක් සමානයි. හරි. එතකොට මෙතන A දින A ශීර්ෂය B අකුර C අකුර මේ පාද දෙක සමානයි. එතකොට ඔයා හොඳටම දන්නවා මෙතන කෝණේ 43යි නම් අපෙන් අහන්නේ ACB නේ. කියන්නේ මේ කෝණේ. එහෙනම් ඒ කෝණෙ උතේ නිකම්ම ලියන්න පුළුවන්. මොකද ඒ කෝණේ අංශක කීයක් වෙන්න ඕනද? 43ක් වෙන්න ඕන. ඇයි අපි දන්නව ක්‍රමයක් මොකද්ද? සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. එහෙනම් ACB කෝණය සමාන වෙන්න ඕන පුතේ අංශක 43ට. හේතුව මොකද්ද? සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. තේරුණාද? ඔය වගේ පුංචි දේවල් පවා විභාගෙට අහනවා. ඒක වරද්ද ගන්න එපා. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. තේරුණාද ඒක හැමෝටම? සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. හරි. අපි යමු ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නෙට. අන්තිම ප්‍රශ්නේ කෙටි ප්‍රශ්නවල. හරි. 10 වෙනි ප්‍රශ්නේ හරි ප්‍රතිලෝම සමානුපාත පාඩමෙන් මම දාලා තියෙන එක. හරි. ගොඩක් ලේසි ප්‍රශ්නයක්. මිනිසුන් 5 දිනකට දින 6කදී නිම කළ හැකි කාර්යයක් මිනිසුන් 30 දිනකට නිම කිරීමට දින කීයක් ගත වේද? හරි. එතකොට ගන්න ලේසි හද අපි මිනිස් දින ලියාගමු මෙහෙම. මිනිස් දින හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නේ කියනවා මුලින්ම මිනිසුන් 5 දිනකට දින 6කදී කරන්න පුළුවන් වැඩ. ඒතර කොච්චර මිනිස් දින ප්‍රමාණයක්ද? මිනිස්සු 5 දෙනාට දවස් 6ක් කියලා කියන්නේ මිනිස් දින උත්තරේ කීයද උතර? මිනිස් දින 6 වරක් 5 කීයද 30යි. උතර උත්තරේ මිනිස් දින 30යි. ඊට පස්සේ කරන ඒ කාර්ය නිම කරන්න මිනිස්සු 3 දිනකට ගත වෙන දින ගන්න පුතේ අපෙන් අහන්නේ. මිනිස්සු අනිවාර්යෙන් මිනිස්සු ගාන අඩු වෙනකොට පුතේ අනිවාර්යෙන්ම දින ගාන වැඩි වෙන්න එපා. නේ? එහෙනම් දින ගාන අපි x කියලා ගත්තොත් උතර මේ දෙක ගුණ කරාම මිනිස් දින 3යි x කියලා එකක් එනවා. දැන් ඒ කාර්යයම නම් කරන්න මේ දෙක මොකද්ද වෙන්නේ? සමාන වෙන්න ඕන. එහෙනම් උත්තරේ එනවා පුතේ එතකොට 30 සමාන වෙනවා 3x ට. තේරුණාද? ඒතර දෙපැත්තම 3ෙන් බෙදුවට පස්සේ උත්තරේ කීයක් එනවද? 10ක් එනවා. එහෙනම් දින කීයක් යනවද? දින 10ක් යනවා. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවනේ ඒ කියන්නේ එක් රාශියක් වැඩි වෙනකොට අනෙක් සරලම කිව්වොත් අනෙක් රාශිය අඩු වෙනවා නම් හරි එක් රාශියක් අඩු වෙනකොට අනිත් එක්කෙනා වැඩි වෙනවා නම් සරලව අපි ඔකට කියනවා මොකද්ද? ප්‍රතිලෝම සමානුපාත කියලා කියනවා. තේරුණාද? එකක් වැඩි වෙනකොට තව එකක් අඩු වෙනවා නම් හරි
එකක් අඩු වෙනකොට තව එකක් වැඩි වෙනවා කියන ප්‍රතිලෝම සමානුපාතයක්. තව ඔගේ සරල අදහස අනිත් එක එකක් වැඩි වෙනකොට අනිත් එක වැඩි වෙනවා නම් හරි අඩු වෙනකොට අඩු වෙනවා නම් මම කෙටිම කරලා කිව්වේ අපි ඒවට කියනවාද මොකද අනුලෝම සමානුපාත කියලා කියනවා. ඒතර මේක ගත්තට පස්සේ මොන සමානුපාතයක්ද කියනකො මිනිස්සු ගාන වැඩි වෙනකොට දින ගාන අඩු වෙනවා. එහෙනම් එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා කියන්නේ පුතේ මෙතන වැඩි වෙනකොට අඩු වෙනවා. මොකද සම්බන්ධය ප්‍රතිලෝම සමානුපාතයක් තියෙන්නේ. තේරුණාද කියපුදේ? මේ වගේ ප්‍රශ්නකුත් පුතේ අනිවාර්යෙන් එනවා. ගොඩක් වෙලාවට පේපරේ මුල් කෙටි ප්‍රශ්න 10 15 වගේ ඇතුළත සමහරක් අවුරුදු වල පළවෙනි කෙටි ප්‍රශ්නෙටම මේ වගේ ඒවා අවිල්ල තියෙනවා. සමහරට මෙහෙම ඇහුවනම් අපෙන් එතකොට මේ වැඩේ වගේ දෙගුණයක වැඩක් කියලා කිව්වනම් පුතේ මෙතන මිනිස් දින 30යිනේ. ඒ වගේ දෙගුණයක් කියනකොට මෙතෙන්ට එන්නේ කීයද 60. මේ වගේ අර්ධයක් කිව්වනම් එහෙනම් මොකද 32ට බෙදුවම 15ක් වෙන්න ඕන. තේරුණාද කියපුදේ? ඒතර මේ වගේ ලියා ගන්න සරලව 5ක් 30යි සුළු කළ උත්තරේ ගන්න තියෙන්නේ. හරි. දැන් ওই දෙකේ අඩුපාඩු හදාගෙන චුට්ටක් බලන්න වාගේ 10න් කීයක් හරි ගියත් කමන්නේ. ඔයා බලන්න පුතේ 10න් වාගේ කීයක් හරිද කියලා බලන්නකෝ. වාගේ 10න් කීයක් හරිද කියලා බලන්න මොකක් හරි තේරුණ නැතක chat එකට දාන්න නැත්නම් මේ මයික් ඔන් කරලා හරි අහන්න. හරි දාගන්න පුතේ 10න් කීයක් හරිද කියලා. හරි. ඉක්මනට අඩුපාඩු හදාගන්න. හරි. දැන් මුද 10න් කීයද කියලා දාගෙන අඩුපාඩු කමන්නේ වැරදුනාට කිසිම අවුලක් නැහැ. ලබන සතියේ ඊළඟ වර්ක්ෂීට් අපි දෙක දාන්නම් 3යි 4යි. ඒ දෙක කරලා මේ මාසෙ වෙනකොට 10 වසරේ ඔක්කොම ප්‍රශ්න ටික වගේ අහු වෙනවා සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න එහෙම. ටික ටික කරගෙන යමු. හරි. එහෙනම් මේ මම ඒක දැන් කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කරලා ඉවරයි. අපි යමු පළවෙනි පේපරේ තියෙන භාග ප්‍රශ්නට යමු. හරි. භාග ප්‍රශ්න සාකච්ඡා කරලා විනාඩි 5ක වගේ පොඩි ඉන්ටර්වල් එකක් දෙන්නම්. ඊට පස්සේ අපි ඉන්ටර්වල් එකෙන් පස්සේ දෙවෙනි වර්ක්ෂීට් එක පටන් ගමු. හරි. ඕන දෙයක් අහන්න එතකොට මේ ඔන්ලයින් කියලා උලක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. දෙවෙනි කොටස පුතේ භාගිතොර අපි දන්නවා පේපරේ මේ ඕලෙල් පේපරේ පුතේ පළවෙනි ව්‍යුහගත ප්‍රශ්න හැදෙන්නේ භාග වලින් හැදෙන්නේ. අනිවාර්යයෙන්ම වගේ භාග පොඩ්ඩක් අංකේ මාරු වෙන අවුරුදුත් තියෙනවා. භාග තමයි ගොඩක් රට අහන්නේ. හරි. එතකොට අපි බලමු සුළු කරන්න කියලා තියෙන්නේ. හරි. හොඳට බලන් ඉන්න පුතේ හැමෝම. සුළු කරන්න තියෙන්නේ 9න් 5 අඩු කිරීම 3න් 1 9න් 5 අඩු කිරීම 3න් 1 බෙදීම 2. එතකොට අපි දන්න මුලින්ම වරහන්නේ සුළු කරන්න ඕන. වරහන් සුළු කරනකොට පුතේ මුලින්ම බලන්න මෙයාලගේ පොදු හරය සමානද නැහැ. සරල දස මෙහෙම ගත්තත් කමන්නේ නැත්තම්. මේ දෙන්නගේ අපිට අමාරුම ළමයින්ට මේ දෙන්නගේ ලොකු ඉලක්කම කවුද පුතේ? 9. ඔයා බලන්න සරලව 9 3න් බෙදෙනවද? ඔව්. එහෙනම් පොදු හරය ගන්න 9 කියලා. අපි තුන් බෙදුන්නේ නැත්තම් මේ දෙක ගුණ කරලා ගත්තත් කමන්නේ නැහැ. එහෙනම් පොදු හරය පුතේ මෙයා 9න් 5යි. මට කියන්නේ දැන් 3 9ක් වෙන්න කීයෙන්ද වැඩි කරන්න ඕන පුතේ? 3 9ක් වෙන්න කීයෙන්ද වැඩි කරන්න ඕන? 3 9ක් වෙන්න වැඩි කරන්න ඕන 3ෙන්. එහෙනම් මෙතනත් වැඩි කරන්නේ 3ෙන්. එතකොට උඩ එනවා 3යි 9න් 3යි. බෙදීම 2 කියලා එකක් එනවා. දැන් ඔයා දන්නවා දෙන්නගේ හරය සමානයි පුතේ මෙතන 5න් 3ක් අඩු කරාම 2යි. භාග බෙදනකොට ඊළඟ පේලිට යනකොට මොකද වෙන්නේ මේක උඩ යට මාරු වෙනවා. මේ දෙක යට එකනේ තියෙන්නේ. එහෙනම් එක උඩට ගිහිල්ලා දෙක පල්ලෙහාට එන්න ඕන. දැන් පුතේ මේ දෙකට දෙක කැපුණම උත්තරේ මොකක්ද දෙන්නේ? 9න් එකක් කියලා එනවා. සාමාන්‍ය ඔය වගේ ප්‍රශ්නයක් ආවම ලකුණු දෙකක් තුනක් දෙන වෙලාවලුත් තියෙනවා. එහෙනම් මුල් එකට උත්තරේ කීයක් එනවද? 9න් එකක් එන්න ඕන. තේරෙනවද ඒක හැමෝටම? 9න් එකක් එන්න ඕන. මුලින්ම පුතේ පොදු හරය 9 ගත්තා. 3 වරක් 3 9යි. තේරුණාද? 1 වරක් 3 3යි. දැන් මෙතන 5න් 3ක් අඩු කරාම 2යි. 2 බෙදීම 9යි. බෙදීම ඊළඟ පිළිවෙලදී මොකද්ද වෙන්නේ? ಗುಣ කිරීම වෙලා මේක උඩයට මාරු වෙනවා. ඒතර අපි කියනවා පරස්පරය ගන්නවා කියලා නේද? ඒතර උත්තරේ 9න් 1යි. හරි අපි යමු පුතේ දෙවෙනි ප්‍රශ්නට ඒකේ රෝම ඉලක්කම් 2. මම මුලින්ම ගාන ලියා ගත්තොත් 4න් 1 ධන 2යි 3න් 1 වැඩි කිරීම 7න් 2.
මුලින්ම අපි සුළු කරන්න අපිට වරහන් ඇතුලේ මිශ්‍ර සංඛ්‍යා ටක් ගාලා අපි මතක් කරමු මොකද ඒකක භාගයක් කියන්නේ. ඒකක භාගයක් කියන පිට ලවය එකක් වෙච්ච භාග වලට. ඒ කියන්නේ උදාහරණ විදිහට 3න් 1 මතක නැත්නම් මතක් කරගමු. 7න් 1 5න් 1 වගේ ලවය එකක් වෙච්ච භාග වලට කියනවා ඒකක භාග. නියම භාග කියන්නේ හරයට වඩා ලවය අඩුයි පුතේ. නියම හරයට වඩා ලවය අඩුයි. අපි නියම භාග වලට කියන තවත් නමක් තත්ත්ව භාග. විෂම භාග කියන්නේ හරයට වඩා ලවය වැඩි. යටට වඩා හරයට වඩා ලවය වැඩි ඒවට කියනවා පුතේ විෂම භාග කියලා කියනවා. සානිතික මිශ්‍ර මේ බානකො මේක නම් ඒකක භාගයක් මේක ඕනනම් මිශ්‍ර සංඛ්‍යාවක් නැත්නම් මිශ්‍ර භාගයක් මේක නියම භාගයක්. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාවක් එක මොන භාගයක්ද තියෙන්නේ නියම භාගයක්. සමහරකට ඒකක භාගයක් තියෙන්න පුළුවන්. අපි ඒවට කියන මොකද්ද මිශ්‍ර සංඛ්‍යා කියලා කියනවා. හරි දැන් අපි බලමු මුලින්ම මෙතන මේක සුළු කරනකොට පුතේ 4න් 1යි එහෙම තියාගමු ධන මිශ්‍ර සංඛ්‍යාව කොහොමද විෂම භාගයක් කරන්නේ 2යි 3න් 1 2යි 3න් 1 අපිට පුළුවන් නේද ඒක මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරන්න 3 වරක් 2 6යි 6යි 1යි පුතේ 7 බෙදීම 3යි තේරුණාද ඒක ගුණක ඔයා කොහේ හරි තැනක පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් දැකපු ගමම් විෂම භාගයක් කරන්න කොහොමද කරන්නේ ඒක කරන්නේ මුලින්ම කරන්න පුතේ මෙතන 3 වරක් 2 කීයද 6යි 6 එකක් එකතු කරාම 7 බෙදීම 3යි හරිද එසේ මෙතන එනවා කවුද 2 බෙදීම 7ක් කියලා එනවා දැන් පුතේ මෙතන 7ට 7 කැපෙනවා ඔව් නෑනේ හරි එතකොට මෙතන ඉතුරු වෙනවා 4න් 1 එකතු කිරීම 3න් 2 දැන් පොදු හරේ 7යි 4යි 3යි 7යි එහෙම ගන්නවද නෑ එකතු කරනවද නෑ දැන් මේ දෙන්නගේ මම අර කියපු කෙටි ක්‍රමය පොඩ්ඩක් බලමු මේ දෙන්නගේ ලොකු ඉලක්කම කවුද පුතේ 4 4 3ෙන් බෙදනවද නෑ එහෙනම් කුඩා පොදු ගුණාකාර විදිහට ගොඩක් කියලා ගන්න පුළුවන් 4 වරක් 3 කීයද 12යි එහෙනම් 4 12ක් වෙන්නේ කීයෙන් ගුණ කරාමද 4 12ක් වෙන්නේ පුතේ 3ෙන් ගුණ කරාම එතකොට එකක් ගුණ කරන්න ඕනේ කීයෙන්ද 3ෙන් එහෙනම් 1 වරක් 3 3යි හරිද හොල නැන්නේ 3 12ක් වෙන්නේ කීයෙන් වැඩි කරාමද 4ෙන් ගුණ කරාම එහෙනම් දෙවරක් 4 ආපහු උතේ මෙතන 8ක් එනවා 4 වරක් 3 කීයද 12යි දැන් දෙන්නගේ හරය සමානයි නේද එහෙනම් උත්තරේ පුතේ මෙතන 12යි 8යි 3යි එකතු කරාම කීයද 11යි චුට්ටක් මට කියන සාමාන්‍ය මේ උත්තරට අපු මේක මොන භාගයක්ද ඔයා දන්නවද ලවය එකක් වෙච්ච භාග වලට කියනවා පුතේ ඒකක භාගයක් කියලා කියනවා හරයට වඩා ලවය කුඩා වෙච්ච භාග වලට කියනවා නියම භාග එහෙම නැත්නම් කවුද තත්ත්ව භාග කියලා කියනවා තේරුණාද එතකොට වන් බෙගුදර නීතිය අනුව මෙතන පුතේ මුලින්ම අපි වරහන් ඇතුළ සුළු කරලා ඉන්න. ඊට පස්සේ මෙතන කැපෙනවනේ. දැන් 3ෙන් 2 හරය සමාන නෑනේ. දැන් පොදු හරය 12යි. ඕන එක හරයක් විදිහට ලිව්වත් කමන්නේ. මෙයා 3ෙන් ගුණ කරනවා. මෙයාත් 3ෙන් පුතේ. මෙයා 4ෙන් මෙයාත් 4ෙන්. සුළු කරාම උත්තරේ 12න් 11යි. තේරුණාද? හරි. දැන් ටක් ගාලා ওই දෙකේ අඩුපාඩු තියෙන ළමයි හදා ගන්නකෝ. කාට හරි පුතේ තේරුනේ නැත්නම් පොඩ්ඩක් chat එකට දාන්න එහෙම කමන්නේ නැහැ. ප්‍රශ්න අහන්න ඕන එකක් කරන්න තේරෙන්නේ නැත්නම්. මොන දෙයක් අහන්න. අන්තිම මාස ප්‍රති 5යි වගේ යන්නේ. ඒතකොට දැන් ජුනි මාසෙත් පටන් ගත්තා. හරි දැන් ටික ටික ඉතින් වැඩ කරන්න ඕන වැඩිපුර ටිකක්. හරි 10 වසර දේවල් ටික මෙහෙම ටික ටික අපි අල්ලගමු. මේ මාසෙම 10 වසර දේවල් තමයි වැඩිපුර සාකච්ඡා කරන්නේ. හරි. ඊට පස්සේ ලබන මාසෙ ඉඳන් දැන් ඔයාලට සාමාන්‍යයෙන් පන්ති වල යනවා එතකොට ගොඩක් වෙලාවට දෙවෙනි වාරේ පාඩම් ටික ඒකට සමාන්තරව තමයි පේපර් ටික හැදෙන්නේ ඉස්සරහට. හරි. ටක් ගාලා ඔය දෙකේ අඩුපාඩු හදා ගන්න. පන්ති ඉවරලා හමුණත් ඔයාලට මොකක් හරි බැරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා ඕන වෙලාවක ඕන දෙයක් එහෙම අහන්න පොඩ්ඩක්. හරි. ඉක්මනට පුතේ අඩුපාඩු හදා ගන්නකෝ. හරි. හරි පුතේ අපි දැන් එතකොට ඒකේ සිම්පල් B ප්‍රශ්නේ බලලා මම විනාඩි 5කින් ඉඳලා දෙන අලුත් වර්ක්ෂීට් එකට යන්න කලින් හරිනේ මේ ටික නේද? හරි මේ ටික මකන පුතේ එහෙනම් මේ අපි යමු ඒකේ සාමාන්‍ය මේ වර්ක්ෂීට් එක ගත්තා. පුතේ ලකුණු 20ක් විතර විභාගෙ දෙමු. මොකද කෙටි ප්‍රශ්න 10ට 20යි ව්‍යුහගතයකට 10යි. හරි සිම්පල් B බලමු දැන් හැමෝම.
පරිගණක වෙළඳ සැලක අලවිය සඳහා අලුත් හා පාවිච්චි කළ පරිගණක යන්ත්‍ර ඇත. අලුත් ඒවා තියෙනවා, පාවිච්චි කරපුවා තියෙනවා. හොඳට අහන් ඉන්න. අලුත් ඒවා තියෙනවා, පාවිච්චි කරපු පරිගණක යන්ත්‍ර තියෙනවලු. එතකොට ගානේ කියනවා මුළු යන්ත්‍ර වලින් පහෙන් දෙකක් පාවිච්චි කරනවා ඒවා. හරි මුළු යන්ත්‍ර වලින් පහෙන් දෙකක් පාවිච්චි කරපුවා වෙනවලු. ඉතිරිය අලුත් ඒවා වෙනවා. අලුත් ඒවා විතර පහෙන් තුනක් තියෙනවා. හරිද පුතේ? ඔක්කොම පහෙන් අපේ ගානේ කියන්නේ පරිගණක පහක් ගත්තම දෙකක් පාවිච්චි කරලා. එතකොට තුනක් අලුත් ඒවානේ. හරි. ගානේ කියනවා මුළු යන්ත්‍රවලින් පුතේ ඔය භාග ගණන් වල ගොඩක් කරලා එන සෑහෙන වැදගත් කොටස. මොකද ඉතිරියෙන් නේ මුළු මුදලින් ඉතිරියෙන් අන්න එක ගොඩක් වැදගත්. මුළු යන්ත්‍රවලින් පහෙන් දෙකක් පාවිච්චි ඒ ටික කියනවා. ඔන්න දැන් පුතේ ගාන පටන් ගන්න තැන අලුත් යන්ත්‍ර වලින් හරි. ඒතර අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ. හරි. ඒතර අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ. ඒතර ඉතුරු වෙන ටික පුතේ කොහොමද කියන්නේ? ඉතිරි අලුත් යන්ත්‍ර යුරෝපේ. හරි. දැන් මුල් ප්‍රශ්නේ අහන්නේ හරි මුළු පරිගණක යන්ත්‍ර වලින් කොපමණ භාගයක් ආසියාවේ. ඉතින් ආසියාවේ නිෂ්පාදනය කරන්නේ පුතේ අලුත් යන්ත්‍ර වලින් ආසියාවේ නිෂ්පාදනය කරන්නේ අලුත් යන්ත්‍ර වලින් කොච්චරද? 7න් 4ක්. අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක්. හරිද? එතකොට පුතේ අලුත් යන්ත්‍ර කොච්චරක් තියෙනවද? භාග ගන්නට බය වෙන්න එපා. අපි තුමාට භාග ගන්න අවුල් නම් සරලම දේ තමයි මේ භාග ගන්න අවුල් නම් පුතේ අපි ඔය 2010 අපි තුමා ගාව තින් 2014 ඉඳන් කියලා 14 භාග ගන්න කරනවා. අමාරුවෙන් හරි උත්තර බල බල හරි කරනවා. ඊට 2015 ගන්න. ඔය වගේ විදිහ ඔහොම ටික ඔහොමම අවුරුදු 10ක වගේ පාස් පේපර් ටික හදන්නකො හොඳටම ඇති. අමාරුවෙන් හදා හදා යන්න ඉස්සරහට. හරි අපි මම පස්සේ කියන්නම් ඒ ටික. දැන් අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් කියනකොට අලුත් යන්ත්‍ර කොච්චරද? 5න් 3යි. අලුත් යන්ත්‍ර වලින් කියනකොට පුතේ මෙන්න ගොඩක් වැදගත් වචනේ අල්ලා යන්න. ඒවයි හොරකුරු දෙකම. කරන්න. කරන්නේ නැහැ. කරන්නේ නැහැ. අපෝ පොඩ්ඩක් බලාගත්තොත් පුතේ මෙතන ගානේ කියනවා පරිගණක යන්ත්‍ර අලුත් ඒවා තියෙනවා පාවිච්චි කරපුවා තියෙනවා. අලුත් යන්ත්‍ර 5න් 3යි නම් පාවිච්චි කරපුවා 5න් 2යිනේ. ආසියාවේ නිෂ්පාදනය කළා තියෙන්නේ අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක්. එතකොට අලුත් යන්ත්‍ර කියන්නේ 5න් 3යිනේ. 5න් 3 අල්ලා යන 7න් 4. ඒතර අල්ලා කියන්නේ ගුණ කිරීම 3 වරක් 4 12යි 4ක් පහ 35යි. එතකොට ඔය ගානේ කියනවනේ ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක යන්ත්‍ර 12යි කියලා. දැන් 35න් 12ක් කියන්නේ 24යි. හරි දැන් මම සරල උදාහරණයක් කිව්වොත් පෑන් දෙකක් 40 නම් එක පෑනක් කීයද 20යි. එහෙනම් 12ක් කියන්නේ 24 නම් එකක් කියන්නේ කොච්චරද? දෙකයිනේ. එහෙනම් පරිගණක යන්ත්‍ර දෙකයි. එහෙනම් අපිට ඕනේ පුතේ 35න් 35ක් කියන උත්තරේ දෙවරක් 35 කීයක් එනවද? 70ක් එනවා. තේරුණාද? හරි. ඔයාලා ලකුණු සාමාන්‍යයෙන් අපි ලකුණු දා ගන්නව නම් ඔයාලා ලකුණු දා ගන්නව නම් කලින් ඒවට පුතේ ලකුණු දා ගන්නව නම් ඔයා භාගේ රෝම ඉලක්කම් එකට දා ගන්න ලකුණු දෙකක් දා ගන්න.
ලකුණු දාගන්න ළමයි ඉන්නවා. දෙකක් දාගන්න. රෝම ඉලක්කම් දෙකට දාගන්න පුතේ තුනක් දාගන්න. ඊට පස්සේ උතර 5යි. හරි. 5යි. රෝම ඉලක්කම් 3ට දාගමු අපි ඒකේ තියෙන මට්ටමත් එක්ක සමාන එක. එතෙන්ට දෙකක් දාගන්නකො. එතෙන්ට 2යි. 4 වෙනි එකට 3ක් දාලා ලකුණු ඕනනම් 10න් කීයද කියලා දාලා. ඒතර මුළු පේපර් එක පුතේ 30න්නේ. 30න් කීයද කියලා දාගත්තත් කමක් නැහැ. හේරි ප්‍රශ්න 10ට දෙක ගානේ 10ක් 20යි. මෙතෙන්ට 10යි පුතේ 30යි. ඔය ඒතර බලා ගන්න කරනකොට පොඩ්ඩක් අර මේ 30න් කීයක් තියෙනවද කියලා පළවෙනි වර්ක්ෂීට් එකට මට කිව්වේ නැතුනට කමන එක දාගත්තත් කමක් නැහැ. හරි. හරි. ඔක ලියා ගන්න පුතේ ලියාගෙන ඊට පස්සේ දෙවෙනි වර්ක්ෂීට් එකට ලෑස්තින මම විනාඩි 5ක් දෙන්නම් මේ හරි මේක දැන් මේක ලියා ගන්න ඉස්සලාම අඩුපාඩු හදාගෙන පුතේ 30න් කීයද කියලා දාගන්න දරවට පුළුවන් වර්ක්ෂීට් දෙවෙනි එකට කිදෙම මේ ඉස්සරහට බලා ගන්න පුළුවන් මේකට බලාගෙන අපි ඊට පස්සේ විනාඩි මම පොඩි 5ක් විනාඩි 5ක් ආපහු හැමෝම ජොයින් වෙන්න එතකොට නැත්නම් ඔහොම හිටියත් කමක් නැහැ හරි විනාඩි 5කින් අපි දෙවෙනි වර්ක්ෂීට් එක පටන් ගමු හරි එතකොට අද ඒ දවසේ වර්ක්ෂීට් එක දෙවෙනි එකත් කරාට පස්සේ එතකොට අද දවසේ වැඩ ටික ඉවරයි හරි විනාඩි 5ක් දෙන්න පුතේ එතකොට දැන් වෙලාව 8:50යි 8:55ට අපි හරියටම පටන් ගමු මේ වර්ක්ෂීට් දෙවෙනි එක කරන්න. කොහොම හිටියන් ආපහු නැත්නම් ජොයින් වෙන්නත් පුළුවන් නැත්නම් කොහොම හිටියත් කමක් නැහැ. විනාඩි 5ක් දෙන්න පුතේ. පොදුට එකනම් බීලා හරි.
හරි පුතේ මේ all in one හැමෝම. හරි. මේ අපි එහෙනම් පටන් ගමු දෙවෙනි worksheet එක කරන්න. ගන්න හැමෝම දෙවෙනි worksheet එක. හරි. මේ හරි දෙවෙනි worksheet එක ගන්න පුතේ. ඒක කලින්ට වඩා පොඩක් චුට්ටක් අමාරු ප්‍රශ්න වගේ තියෙනවා. හරි. හරි මම කියලා දෙන්නම් කමක් නැහැ ඒවා. කොම හරි. දැන් හරියද හැමෝම පුතේ? 55න්. හරි. මේ බලන්න පුතේ worksheet නම්බර 2 එතකොට හරි worksheet දෙවෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ. හරි. worksheet දෙකේ පළවෙනි ප්‍රශ්නේ ළමයේ ක්‍රෝධය ඒක ඕක පුතේ අර කලින් විදියම තමයි එතකොට පරිමිතිය පාඩමෙන් තියෙන එක. ළමයේ ක්‍රෝධයක් පෙරළමින් වෘත්තාකාර පිට්ටනියක් වටේ ගමන් කරගෙන ළමයේ ක්‍රෝධයක් පෙරළගෙන මේක පිට්ටනියක වටේ යනවලු. එතකොට ගානේ කියනවා සම්පූර්ණ වටයක් යනකොට සම්පූර්ණ වටයක් කියන්නේ රෝදය වට 100ක් කරකවනවලු. හරිද? එතකොට රෝදේ පරිධියට සමාන දුරක් යනවනේ පුතේ එතකොට. ගානේ කියන රෝදය 100 වරක් පෙරළේ කියලා කියනවා. පිට්ටනියේ විස්කම්භය අපි ගමු මේ පිට්ටනියේ අරය පුතේ කැපිටල් R කියලා ගමු. ගොන පිට්ටනියේ අරය කැපිටල් R. මේ මම ගත්තේ පිට්ටනියේ අරය. ගොඩක් නෑ වරද්දන කෙටි ප්‍රශ්නයක්. පිට්ටනියේ අරය කැපිටල් R කියලා ගන්නවා. හරිද? හැමෝටම ඇහෙනව නේද? පිට්ටනියේ අරය කැපිටල් R කියලා ගන්නවා. ඊට පස්සේ පුතේ රෝදේ අරය මම ගන්න පුංචි රෝදයක් නේ යන්නේ. ඒතර මෙයාට වඩා සීවාරයක් කරගෙන මම රෝදේ අරය ගන්නවා සිම්පල් R කියලා. මේ තියෙන්නේ රෝදේ අරය. හරි. එතකොට පුතේ ගානේ කියනවා දැන් මේ වගේවා 100ක් ගියාට පස්සේනේ මේකේ වටේ යන්නේ. එහෙනම් මේ පොඩි රෝදේ පරිධිය හොයන්න පුතේ. ඒතකොට 2.5 යන්නේ අපි දන්නවා 2.5. මෙයාගේ අරේ සිම්පල් R. ඒ වගේම 100ක්. ඒ වගේම 100ක් ගියාට පස්සේ නේද පුතේ මේ ලොකු වෘත්තයේ වටේ දිගට සමාන වෙන්නේ. ලොකු වෘත්තයේ වටේ දිග කියන්නේ එතකොට එයාගේ පුතේ 2.5. එයාගේ අරේ මොකද්ද? කැපිටල් R. හරි 2.5 R. හරිනේ එතකොට 2.5 කැපිටල් R. හරි. දැන් හොඳට කල්පනා කරන්න පුතේ ඔයාලට පේනවද මේ 5ට 5 කැපෙනවා දෙකට 5ට 5 කපන්න. පොඩක් ඒ දෙක කැපෙනවා කියලා හිතනකොට කපන්න එපා. ගානේ කියන්නේ පිට්ටනියේ විස්කම්බේනේ. පිට්ටනියේ විස්කම්බේ කියන්නේ පුතේ 2R. ඒක තේරෙනවද ඔයාලට? අර R නම් පිට්ටනියේ විස්කම්බේ කවුද? 2R. අපෙන් අහන්නේ පිට්ටනියේ විස්කම්බය. එහෙනම් පිට්ටනියේ විස්කම්බේ කියලා කියනවා දන්නවා අරේ වගේ දෙගුණයක්. පිට්ටනියේ විස්කම්බය රෝදේ අරේ වගේ කී ගුණයක් දානවා. පුතේ මෙතන පේනවද 2R කියන්නේ කවුද? 2R කියන්නේ පිට්ටනියේ විස්කම්බය. තේරෙනවද? 2R කියන්නේ පිට්ටනියේ විස්කම්බය. ඒතර පිට්ටනියේ විස්කම්බය ඔයාට පේනවද රෝදේ අරේ වගේ කී ගුණයක්ද? රෝදේ අරේ පුතේ ඒතර 100යි මෙතන. රෝදේ අරේ වගේ කී ගුණයක්ද? 100 ගුණයක්. තව එකපාරක් බලන්නකෝ ඒක පොඩ්ඩක්. මෙතන මේ පිට්ටනියේ වටේ මේ රෝදේ පුතේ 100 වාරයක් කරකවනවනේ. ඒතර මෙයාගේ වගේ 100 ගුණයකට තමයි මෙයාගේ වටේ දිග සමාන වෙන්නේ. එහෙනම් 2.5R වැඩි කිරීම 100 සමානයි 2.5R. ඒතර 2R කියන්නේ පිට්ටනියේ විස්කම්බය. එහෙනම් විස්කම්බය සමාන වෙනවා අරේ වගේ කී ගුණයකටද 100 ගුණයකට. එහෙනම් උත්තරේ ලියන්න පුතේ අරේ මෙන් කී ගුණයක්ද? sorry. මෙතන උත්තරේ එනවන්නේ එතකොට 2R. 2R සමාන වෙනවා මෙතන 100ව දෙකක් ගත්තට පස්සේ කී ගුණයක්ද 200ක් එනවා. එහෙනම් උත්තරේ එනවා පුතේ 200 ගුණයක් කියලා එනවා. එහෙනම් උත්තරේ 200 ගුණයක්. මොකද මේ දෙක අපි කැපුවේ නෑනේ. 2R කියන්නේ පිටිනේ විස්කම්බය. ඒතර මෙතනින් එනවා උත්තරේ 100ව දෙකක් 200R. හරි. දැන් පුතේ ටග් ගාලා මේ ප්‍රශ්නේ අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් හදා ගන්නකෝ ඒක. හරි ඉස්සෙල්ලා ප්‍රශ්නේ තහවුරුවන පුතේ වෘත්තයක පරිධිය හොයන සූත්‍රය 2.5R කියලා. හරි ටග් ගාලා හදාගන්න ඒකේ අඩුපාඩු. හරි අඩුපාඩු ටික හදාගන්න පුතේ ඉක්මන් ගාලා. තේරුණ නැත්නම් පුතේ අහන්න හොඳ මැසේජ් එකක් එහෙම දාන්න. සුළු කළ ගන්න උත්තරේ 200 ගුණයක් කියලා එනවා. කොච්චර ලකුණු අඩුවෙන් දීපුවා පුතේ මේ මාස ටික වැඩ කරනකොට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට හැමෝටම යන්න පුළුවන්.
අපි දැන් පටන් ගත්ත එක හරියටම කරගෙන යමු. හරි. මම එහෙනම් පුතේ මේක අයින් කරලා මේ හරි මේක මකලා ඊළඟ ප්‍රශ්නේ හදන වෙනවා. හරි. බලමු අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ. වර්ගමූල 32 එහි පළමු සන්නිකර්ෂණය සොයන්න තියෙන්නේ. වර්ගමූල 32 එහි පළමු සන්නිකර්ෂණය සොයන්න. හරි. පුතේ එතකොට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සන්නිකර්ෂණය වර්ගමූලයේ පාඩමේ. එතකොට වර්ගමූලදී පළමු සන්නිකර්ෂණය කියන්නේ පුතේ වර්ගමූලයක් පළමු දශම ස්ථාන හොයනවායි කියන එකනේ. එතකොට වර්ගමූල 32 තියෙන්නේ මොන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතරද? ඔයා දන්නවා හොඳටම වර්ගමූල 25 සහ වර්ගමූල 36 අතර තියෙන පුතේ. එතකොට 25 වර්ගමූලය කීයද? 5යි. 32 වර්ගමූලය අපි දන්නවද? දන්නේ නැහැ. ඒක තමයි අහන්නේ. 36 වර්ගමූලය 6යි. එතකොට මේ අතර පරතරය කොච්චරද? 7යි. මේ අතර පරතරය 4යි. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන උත්තරේ ලං වෙන්න ඕන. මට කියන්නේ උත්තරේ ලං වෙන්න ඕන පුතේ 30 ලං වෙන්න ඕනේ 6ටද නැත්නම් ලං වෙන්න ඕනේ 5ටද? උත්තරේ ලං වෙන්න ඕනේ කාටද? උත්තර කීයද ලං වෙන්න ඕනේ? 6ටනේ පුතේ. මෙතන පරතරය 4යි. මෙතන 7යි. එහෙනම් ඔයා එකපාරට මේ කියන්නේ වැරදුනාට කමන්නේ. ඔයා පොඩ්ඩක් අපි 5.5 දෙපැත්තටම සමාන ගානේ. අපි පුතේ වැඩි කරමු 5.6 වැඩි කරමු. 5.6 ගුණ කරමු 5.6න්. තේරුණාද? ඔයා 5.12 වගේ වැඩි කරන්න එපා පුතේ. මොකද මේ පැත්තට බර වැඩිනේ. දැන් මේ පැත්තට 4 තිබ්බනම් 5.5 වැඩි කරා නම් හරියි. දැන් දශම ගැන හිතන්න මෙපා. 6 වරක් 6 පුතේ 36න් 6 3ක් ඉතුරුයි. 6 වරක් 5 30යි 3යි 33යි. අගට බිඳුව 6 වරක් 5 30න් බිඳුව 3ක් ඉතුරුයි. 25යි 3යි 28යි. 6යි 3යි 11න් එකක් ඉතුරුයි. උත්තරේ නෝ පුතේ. දශම තිතෙන් පස්සේ මෙතන එකයි මෙතන ඔක්කොම දෙකක් පන්නන්න එපා. එහෙනම් උත්තරේ කීයක් එනවද? 31.36 කියලා එකක් එනවා. 31.36 කියලා එකක් එනවා. ඊට පස්සේ බලන්න පුතේ මේක අපි දන්නේ නැහැනේ 32කට වඩා මේකද ළඟ කවුද දන්නේ තව එකක් වැඩි කරාම ළඟින්ම යනවද කියලා 5.5 වැඩි කරලා හරියන්නේ නැහැ. ඇයි ඒ 5.5 වැඩි කරපු පුතේ මේකට වඩා කොහොමද අඩු වෙනවනේ උත්තරේ නේ මේකට අඩු වෙන එහෙම හරියන්නේ නැහැ. එහෙනම් 5.7 වැඩි කරමු. ඒතර පළවෙනි දශම ස්ථානට ගන්නකොට තමයි පළමු සන්නිකර්ෂණය කියන්නේ. දැන් එනවා උත්තරේ 7 වරක් අත 49න් 9 4ක් ඉතුරුයි 7 වරක් 5 පුතේ 35යි 4යි 39යි අකට බිඳුව 7 වරක් 5 35න් 5 3ක් ඉතුරුයි 25යි 3යි 28යි කලබල වෙන්නේ නැතුව සුළු කරමු 9යි 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි 11යි 1යි 12න් 2 පුතේ එකක් ඉතුරුයි දෙකක් පැන්නුවම 32.49ක් එනවා. දැන් මට කියන්න සාමාන්‍යයෙන් මේ උත්තරේ නෝමල් ගන්නකො දශම ගැන අමතක කරෝති මෙයා නිකන් 64ක් නිකන් මම කියන්නේ දශම අමතක කරලා මෙයා නිකන් 64ක් අඩුයි මෙයා 49ක් වැඩි වගේ එහෙනම් කවුද උත්තරේ ළඟින්ම යන උත්තරේ පුතේ මේක නේද එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ගමූල 32 අගය හරියටම උත්තරේ නෙමෙයි සාමාන්‍යයෙන් එන්නේ ආසන්න වශයෙන් හරිද සමාන ලකුණු පොඩක් මෙහෙම 32 වර්ගමූලය සමාන ලකුණු දැම්මත් කමන්නේ 32 වර්ගමූලය ආසන්න වශයෙන් උත්තරේ නෝ පුතේ කීයද 5.7යි තේරෙනවද ඔයාලට කල්පනාවෙන් දැන් විභාගෙදී මෙහෙම ප්‍රශ්නත් අහනවා. වර්ගමූල 32 යගේ පිළිටන්නේ කුමන පූර්ණ සංඛ්‍යා දෙක අතරද? එතකොට පුතේ කුමන පූර්ණ සංඛ්‍යා දෙක අතරද කියන්නේ මෙයාගේ එනන 5 ගාණක්නේ. එහෙනම් ඔයා උත්තරේ ලියන්න ඕන කවුද? 5 6 අතර කියලා. තේරෙනවද කියපු දේ? මෙතන පුතේ වර්ගමූල අපි හිතමු 55 දුන්නා නම් එතකොට ලියන්නේ කොහොමද? 55 තියෙන්නේ 49යි 64යි අතර. එහෙනම් කවුරු අතරද? 7 සහ 8 අතර. තේරුණාද? පළමු සන්නිකර්ෂණය කියන්නේ දශම ස්ථාන එකකට හොයනවට කියනවා පළමු සන්නිකර්ෂණය කියලා. ඔයා මෙතන ඔහේ දැනගන්න නැතුව 5.1 2 ඒ වැඩි කරන්න එපා පුතේ. මේ පැත්තෙන්නේ බර වැඩි වෙන්නේ. හරි මේ පැත්තට ගොඩක් වැඩි වෙන්නෙත් නෑ. මෙතන පරතරය 3ක් වගේනේ තියෙන්නේ. එහෙනම් උත්තරේ එනවා 5.7ක් කියලා එනවා. හරි. දැන් අඩුපාඩු තියෙනවා අපිට හදාගන්නකෝ. හරි. ඒකේ ප්‍රශ්නේ හදාගන්න පුතේ ඉක්මන් කරලා. හරි. විභාගයේ සාමාන්‍ය ඉරි ගහන්නක් දෙනවා. ඒතකොට මේ ඔක්කොම මේ ටික නැතුව හරි මේ එයාලා මෙහෙම දීලා ළඟ උත්තර තෝරන්න දෙනවා. පොඩි ප්‍රශ්නයනේ සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න වලට. හරි.
ඊට පස්සේ තියෙන භාග ප්‍රශ්නයක්. එහෙම මෙම පාඩම් ටිකෙන් පුතේ පිළිවෙලට ප්‍රශ්න ටික දාලා තියෙනවා. හරි. මම හිතනවා හැමෝම ලියා ගන්න ඇති කියලා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. මේ ටික මම කිව්වා. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ ටැංකියකින් 7න් 5ක් ජලයෙන් පිරලා තියෙනවා. ඒක තව කොච්චරක් පිරෙන්න තියෙනවද? 7න් 2යි. එය සම්පූර්ණයෙන්ම පිරවීම සඳහා තවත් ජලය 400ක් ඕනලු. ඉතින් පුතේ ගාන ලේසියිනේ. ටැංකියට අල්ල මුළු ජල ප්‍රමාණය. එහෙනම් 7න් 5ක් පිරලා තියෙනවලු. අපි රූපයක් වගේ යනකොට කොටස් 7කට බෙදලා 7න් 5ක් පිරලා තියෙනවා නම් 7න් 5ක් පුතේ ෆුල් පිරලා තියෙනවා. එහෙනම් තව දෙකක්නේ පිරෙන්න තියෙන්නේ. ඒක තව ජලය 400ක් දාන්න. එහෙනම් 7න් 2ක් කියලා කියන්නේ පුතේ ලිටර කොච්චරද? 400ක්. තේරෙනවද? 7න් 2ක් කියන්නේ 400 නම් ඔයාලට හොයාගන්න පුළුවන් දෙකක් කියන්නේ 400 නම් එකක් කියන්නේ පුතේ 400 දෙකෙන් බෙදන්න ඕන. පුරුදු වුණාට පස්සේ එකපාරට දාන්න. 7න් එකක් කියලා කියන උත්තරේ කීයක් එනවද? ලීටර 200ක් එනවා. තේරෙනවද ඒක හැමෝටම? එතකොට පුතේ ඔයා තේරුම් ගන්න අපෙන් අහන්නේ ටැංකියට අල්ලන මුළු ජල ප්‍රමාණය. තේරුණාද? ටැංකියට අල්ලන මුළු ජල ප්‍රමාණය කියන්නේ 7න් 7යි. එහෙනම් 7න් 7 කියන්නේ පුතේ 200 ඒවා කීයක්ද? 7ක්. එල් කියන්නේ ලීටරනේ. 200 ඒවා 7ක් කීයක් එනවද? 1400යි ලීටර කියලා එකක් එනවා. තේරුණාද කිය පුතේ? තව දෙකක් දාන්න තියෙනවලුනේ. ඒතර ඒ දෙක කියන්නේ පුතේ 400 නම් එකක් කියන්නේ 200යි. ඒ 7න් එකක් 200 නම් 7න් 7 කියන්නේ 1400ක් එනවා. හරි. අපි ඔහොම හතරවෙනි පාඩමේ ආපු ප්‍රශ්නෙත් බලමුකෝ. හතරවෙනි ප්‍රශ්නේ හරි චුට්ටක් කල්පනා කරන්න ඕන ලොකු දෙයක් නැහැ. x ධන 1ට x සමාන 3ලු. එහෙනම් පුතේ x ධන 1ට x කියලා කියන්නේ කවුද? 3යි. එහෙනම් මොකද්ද කරන්න ඕන? අපිට පුළුවන් මේක වර්ග කරන්න පුළුවන්. x ධන 1ට x වර්ග කරන්න පුළුවන්. හොඳට බලන් ඉන්න හැමෝම. ඒ කියන්නේ පුතේ මේක දෙපාරක් ಗುಣ කරන්න කියන එක නෝ කියන්නේ. අපි චුට්ට හිතෙන් දාන්න යමුද ඒක මනෝමයෙන් දාන්න යන්ද? පළවෙනි පදයේ වර්ගය. හරිද? ඕක සමාන කරන්න එපා පුතේ. හරි. සමානයි පළවෙනි පදයේ වර්ගය කවුද? x වර්ගය. මෙයාගේ වර්ගය. තමන්ට අමාරු නම් වෙන වෙනම ගුණ කරලා ගන්න. පළවෙනි පදයේ වර්ගය. ඊට පස්සේ පුතේ පද දෙකේ ගුණිතයේ දෙගුණනේ. පද දෙකේ ගුණිතය කවුද? පද දෙකේ ගුණිතය දෙගුණ x ගුණ කිරීම 1යට x. x ගුණ කිරීම 1යට x. හරිද? x ගුණ කිරීම 1යට x. බලා ගන්න පහු. x ධන 1යට x ගේ වර්ගෙනේ පුතේ තියෙන x ධන 1යට x ගේ වර්ගේ තියෙන්නේ. හරිද? ඕකනේ ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. එතකොට මේක දීලා තියෙනවා 3 කියලා. එහෙනම් මේක ලියන්න පුළුවන් 3 වර්ගය පළවෙනි පදයේ වර්ග පුතේ x වර්ගයයි. පද දෙකේ ගුණිතය x වැඩි කිරීම 1යට x නේද? x වැඩි කිරීම එයාගේ දෙගුණ කියනකොට දෙකක් එනවා. අන්තිම පදයේ වර්ග කියනකොට එකේ වර්ගය 1යි. යට පදයේ වර්ග x වර්ග. දැන් පුතේ x ධන 1යට x කියන්නේ කවුද? 3 වර්ගය සමානයි. ඔයා තේරුම් ගන්න අපෙන් අහන්නේ මේ දෙන්නනේ. මම මේ දෙන්න එකට ගන්නවා. එතකොට එනවා x වර්ග ධන 1යට x වර්ග කියලා එකක් එනවා. දැන් පුතේ මේ දෙකට කැපිලා ගිහලා එතනින් කවුද එන්නේ? 2යිනේ. 3ේව දෙකක් කීයද? 6යිද? නෑ. 3ේව දෙකක් කියන්නේ පුතේ 3 වරක් 3 කීයද? 9යි. 3 දෙවෙනි බලයනේ. දැන් 9 සමාන වෙනවා x වර්ග ධන 1යට x වර්ගෙට. මෙතනින් ධන 2යි. මේ දෙක පුතේ අනිත් පැත්තට ගියාම එනවා ඍණ දෙකක්. එහෙනම් 9 අඩු කිරීම 2 සමානයි x වර්ග ධන 1යට x වර්ග. එහෙනම් උත්තරේ කීයක් එනවද? 7යි. x වර්ග ධන 1යට x වර්ග කියන්නේ උත්තරේ කීයක් එනවද? 7ක් එන්න ඕන. මං චුට්ටක් පුතේ මේ ප්‍රශ්නේ ආපහු පැහැදිලි කරන්න පොඩ්ඩක් මං හිතන්නේ වැරදි ඇති සමහරක් ළමයින්ගේ බලන්න පුතේ x ධන 1යට x වල වර්ගයේ අපෙන් අහන්නේ x වර්ග ධන 1යට x වර්ගනේ. හරි. එතකොට මෙයා වර්ග කරනකොට පළවෙනි පදයේ වර්ගය කවුද? x වර්ගය. ඊට පස්සේ පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතය කවුද? x ගුණ කිරීම 1යට x. එයාගේ දෙගුණේ කවුද? දෙකක් දානවා ඉස්සරහට. අවසාන පදයේ වර්ගය කියන්නේ පුතේ එකේ වර්ගය 1යි. x වැඩි කරාම x වර්ගය. දැන් මොකද්ද වෙන්නේ? මෙයා කීයද? 3යි. 3ේ වර්ග සමානයි. මේ දෙන්න මං එකට දානවා. එතකොට x වර්ග ධන 1යට x වර්ග වෙනවා. මේක කැපුණොත් පුතේ 2යි. 3ේව දෙකක් කීයද? 6යි නෙමෙයි කීයද? 9යි. දැන් මේ ධන දෙක අනිත් පැත්තට ඇදී අඩු කිරීම දෙකක් වෙනවා. උත්තරේ 7ක් එනවා. තේරුණාද? ඔයාලට මේ තවත් අමාරුම් පුතේ අච්චු පුතේ නිදසුන් වල තියෙනවා හැම උදාහරණයක්ම වගේ පොඩක් කටුකොල ටිකක් අරගෙන හදලා දාන්න. හරි. තේරෙන දෙයක් තිබ්බොත් අහන්න ඕන ලාවක. හරි. ටක් ගාලා ප්‍රශ්න අංක 3 සහ 4 අඩුපාඩු ටික හදාගන්න දැන්. 3යි 4යි අඩුපාඩු හදාගන්න. ප්‍රශ්න දෙනවා පුතේ තේරුම් නැත්නම් chat එකට දාන්න.
මෙතන පුතේ මේ x වර්ගේ මේ දෙක එකට අරගන්න කිව්වමයි හින නෙවෙයි තියෙන්නේ එතන මේ දෙන්න එකට අරගන්නවා කියන එක තමයි මම මේ පොඩක් යටින් අර පොඩි හරියක් දාලා වගේ තිබ්බේ. හරි මම මේ දෙක එකට ගත්තා. ඒ දෙකනේ අහන්නේ. හරි සුළු කරලා ගන්න. හරි මම හිතනවා හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා. හරි. දැන් යමු පුතේ එහෙනම් අපි හතරක් කරානේ. ඒතකොට පස්වෙනි එක මොකද්ද? කලින් වගේ අංග සම දැන් අංග සම ගැන මම පොඩ්ඩක් කිව්වනේ. පොඩි පොඩි දේවල් ටිකක්. හරි. අපි එහෙනම් බලමු පස්වෙනි ප්‍රශ්නේ පුතේ. මේ හරි. පස්වෙනි ප්‍රශ්නේ මේ ටික මම මකනවා දැන් හැමෝම ලියා ගන්න වෙලාව දුන්නනේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ PQR හා PSR ත්‍රිකෝණවල මම පොඩ්ඩක් ත්‍රිකෝණ දෙක පුතේ ඇඳගත්තොත් හරි බලන් ඉන්න හැමෝම හොඳට PQR මේ පාදෙට මේ පාදේ සමානයි කියලා ගන්න පුළුවන් දීලා තියෙනවනේ. හරි. මොකද අපෙන් අහන්නේ? මේ PQR හා PQR හා PSR ත්‍රිකෝණවල PQ සමානයි PS වෙනවා. හරිනේ. එතකොට මම දීලා තියෙනවා දත්තේ. එම ත්‍රිකෝණ දෙක අංග සම වීම සඳහා සමාන විය යුතු කෝණ යුගලය. ඒ දෙන්න අංග සම වෙන්න සමාන කෝණ යුගලයනේ පුතේ. දැන් ඔයාලට පේනවද මේ ත්‍රිකෝණ දෙක ගත්තම මේ පාද දෙකටම පොදුයිනේ. එතකොට පුතේ පාද දෙකක් තියෙනවා. පා වෙන්න පුළුවන්. එහෙනම් කෝපා වෙන්න පුළුවන්. කෝපා වෙන්න බෑනේ. පාද දෙකක් දීලා තියෙන කෝපා වෙන්න බෑ. කර්ණපා වෙන්නත් බෑ ඔය කියන විදිහට. එහෙනම් මෙතන එක්ක පා වෙන්න පුතේ මේ පාද දෙක සමානයි කියලා නෑනේ. එහෙනම් ගොඩකට කෝපා වෙන්න තියෙයි. ඔයා දන්නවද කෝපාවල පුතේ අර දැන් කෝකෝපාවල පාදේ කියන්නේ මොන පාදේද? අනුරූප පාදේ. ඒතර ඒ වගේ මෙතන පාකෝපා කියනකොට ඒ කෝණය මොකක් වෙන්න ඕනද එතකොට? ඔයාලා දන්නව ඒවා හරිද? කෝණය කියන්නේ මොකක් වෙන්න ඕනද? කෝණය කියන්නේ පුතේ අන්තර්ගත කෝණය වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ ඒ පාද දෙක අතර තියෙන්න ඕන කෝණය. එහෙනම් අපෙන් අහන්නේ සමාන විය යුතු කෝණ යුගලය නේද අහන්නේ? සමාන විය යුතු කෝණ යුගලය කියන්නේ පුතේ මේ පාද දෙක අතර තියෙන මෙන්න මේ කෝණය මේක නේද එතකොට? ඒ පාද දෙක අතර තියෙන්න ඕන කෝණය. අන්තර්ගත කෝණය. එහෙනම් අපෙන් අහන්න පුතේ මම අංග සම කරන්න යන්නේ නැහැ. සමාන විය යුතු කෝණ යුගලේ නම් කරන්න. එහෙනම් කවුද? පාකෝපා කියනකොට පුතේ අන්තර්ගත කෝණය. එහෙනම් සමාන විය යුතු කෝණ යුගලේ තමයි කවුද? QPR කියන කෝණයයි QPR කියන කෝණයයි අංග සම කරන්න ඕනේ නැහැ මේ වෙලාවට. අහපු දෙයක් විතර ලියමු. RPS කෝණය. ওই දෙක පුතේ මාරු වුණත් කමන්නේ නැහැ. ඒ කිව්වේ ඕනම් මෙයා මුලින් ලියලා එහෙම මාරුවත් කමන්නේ මේ අකුරු මාරු කරත් කමන්නේ කොහොම හරි මෙන්න මේ ශීර්ෂය වගේ එක එන්න ඕනේ මෙතන කාටද ඉතින් P නේ තියෙන්නේ එතකොට QPR හරිද එතකොට මෙතන RPS නැත්නම් SPR කියන්න පුළුවන් එහෙනම් කෝකෝ පා නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ පාකෝ පා අපෙන් අහන්නේ එතකොට කෝණ යුගලය නම් කරන්න අංග සමන අවස්ථාව අහන්නේ නැහැ අංග සමන අවස්ථාව ඇහුවොත් උත්තරේ මොකද පුතේ පා කෝ පා කියලා ගන්න පුළුවන් පාද දෙකයි හොඳට මතක තියාගන්න පාද දෙකයි කෝණය කියන්නේ මොන කෝණයද? කෝණය කියන්නේ පුතේ අන්තර්ගත කෝණය. හරි. අපි යමු දැන් 6 වෙනි ප්‍රශ්නෙටත් එහෙම යමුකෝ. 6 වෙනි ප්‍රශ්නේ මම ආපහු හදලා තියෙනවා වර්ගඵලයේ පාඩමෙන්. හරි. පරිමිතිය වර්ගඵලය. රූපේ දැක්වෙන්නේ හොඳට අහන් ඉන්න. රූපේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර් 10ක් වූ වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයකින්. රූපේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර් 10ක් වූ වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයකින්. ඒ කියන්නේ වෘත්තකේ කොටසක් වගේනේ පුතේ. ගානේ කියනවා මේ රූපේ මම පොඩ්ඩක් අඳුරු කරපු ටික ඇඳගත්තොතින් මෙතන O අකුර, මෙතන P අකුර, මෙතන Q අකුර, R අකුර අඳුරු කරලා තියෙනවා පුතේ. මෙන්න මේ ටික අඳුරු කරලා තියෙනවා. හරිද? දැන් ගානේ කියනව නේද? OP 8යිලු. මෙන්න මේ දුර 8යි සෙන්ටිමීටර. හරිද? අරේ 10යිනේ. ඕන මේ දිග ගත්තොත් පුතේ 10යි කෙලවරට වෙනකම්. මෙතන අංශක 90ක් කියලා ගන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ OPQR ඍජුකෝණාශ්‍රය වර්ගඵල. ඉතින් මුද දැන් මට කියන්න ඍජුකෝණාශ්‍රය වර්ගඵලය මේක 8යි කියලා දන්නව මෙන්න මේ දුර හොයා ගන්නව නේද? ඇයි? ඍජුකෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ කවුද? දිග ගුණ කිරීම පළල. තේරුණාද? එහෙනම් ඔයා තේරුම් ගන්න පුතේ මෙන්න මේ දුර. ඉතින් ඔයා දන්නවනේ මෙන්න මේ දුර කීයද එතකොට? ඒ දුර කීයක් වෙනවද? කියන්නකෝ බලන්න. ඒ දුර කීයක් වෙනවද? ඒ දුර ඔයාට පේනොත් ඒ දුර 10යිනේ. මොකද මේක අරයනේ. එහෙනම් මේ දුර 10යි. මේ දුර 10යිනේ අරයනේ. මෙයා පුතේ 8යි. දැන් මෙයා හොයා ගන්න පුළුවන් නේද ඔයාට පයිතගරස් දාලා. තේරෙනවද? පොඩ්ඩක් කල්පනා කරන්න දින චුට්ටක් ඔයාලගේ වයසට මෙතන ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් දැන් පයිතගරස් දාන්න පුතේ x වර්ගය ධන 8 වර්ගය සමානයි කාගේ වර්ගයද? 10 වර්ගය. x වර්ගය ධන 8 වර්ග සමානයි 10 වර්ගය. එහෙනම් 8 වර්ග කියන්නේ කීයද? 64යි. 10 වර්ගය 100යි. එහෙනම් x වර්ග කියන්නේ පුතේ 100න් අඩු කරන්න 64ක්. දැන් 100න් 64ක් අඩු කරාම 36යි.
x කියන්නේ 36 වර්ගමූලය. උත්තරේ කීයක් එන්න ඕනද? 6යි සෙන්ටිමීටර කියලා එකක් එනවා. හරිද? හැබැයි අපෙන් අහන්නේ එතකොට x නෙවෙයිනේ අහන්නේ. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. එහෙනම් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය එනවා මොකක් කරොත්ද? දැන් එනවා පුතේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කියලා කියන උත්තරේ මොකක්ද දෙන්නේ? එහෙනම් පුතේ දිග වැඩි කිරීම පළල. එහෙනම් 8 ගුණ කිරීම 6. එහෙනම් උත්තරේ එනවා කීයයි කියලාද? 48යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. අහගෙන පුතේ ගොඩක් වැදගත් ප්‍රශ්නනේ ඕවා. හරි. මෙතන මේ දුර 8යි, මේ දුර 6යි, 8 වරක් 6 උත්තරේ කීයක් එනවද? 48ක් එන්න ඕන. තේරුණාද? ඔයාලට හදාගන්න බැරි වෙන්නේ නැති පුතේ අරය 10යි කියනකොට ඔයාලා මේක දකින්න නැතුව ඇති. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් අරය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් අරය. එහෙනම් මේ ටික 10 දැම්මා. පය දෙක ස්ථාන තියෙන්නේ. හරි. දැන් පුතේ අඩුපාඩු හදාගන්න ওই දෙකෙත් දැන් මම ප්‍රශ්න 6ක් තව ටිකයි තියෙන්නේ. හැමෝම ක්ලාස් එක ඉවරනකන් ජොයින් වෙලා ඉන්න. මේ එතකොට මේ කවර් වෙනවනේ. හරි. ටක් ගාලා පුතේ ওই දෙකේ අඩුපාඩු හදාගන්න. අපැහැදිලි ගතිය අපිට තියෙනවා මොකක් හරි බෝඩ් එක අපැහැදිලි ගතියක් එහෙම තියෙනවා ටක් ගාලා දාන්න chat එකට. තේරුම් ගන්න මොකක් හරි බැරි දේවල් තියෙනවා නම් අහන්න. හරි. එසෙත් මේ ටික මේ පිළිවෙලට ෆයිල් එකක එහෙම දාලා තියාගන්න. ඊළඟ දවසේ වර්ක්ෂීට් 3 4 මේ වගේ සාකච්ඡා කරනවා. එතකොට ඊට පස්සේ 3 4 ඊළඟ දවසේ අද ජුනි 4 නේ. එතකොට ඊළඟ දවසේ ආපහු ජුනි 11, ජුනි 18, ජුනි 25. හරි. එතකොට තව වර්ක්ෂීට් 6ක් මේ මාස සාකච්ඡා කරනවා. පන්තිල සම්බන්ධ වෙලා බලන්න මේ කොහොමද කියලා වැඩ ටික. හරි. දැන් එහෙනම් මම 7 වෙනි ගානට යන්නම්. මේ අනිවාර්ය ලබන සතියේ දෙන වර්ක්ෂීට් දෙක කරගෙන අවිල්ලා පන්තියට සම්බන්ධ වෙලා වැට්ටි කරගන්න. හරි. බලාගන්න පුතේ 7 වෙනි ප්‍රශ්නේ. හරි. 7 වෙනි ප්‍රශ්නේ බලන්න දැන්. මම මකන එක මම හරි. සාධක සොයන්න තියෙන්නේ. මම කලින් පේපරේත් ඔය වගේ ගණක් අහු වුණා. 2යි a වර්ග ඍණ 32. දැන් පුතේ මෙතන එකපාරටම නෑනේ වර්ග දෙකක අන්තරේ හැදිලා. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඔතනින් දෙකක් අපි එළියට ගමු. දෙකක් එළියට ගත්තට පස්සේ පුතේ මෙතනින් එන්නේ කවුද? a වර්ගය. එතකොට 2යි a වර්ග හැදෙනවනේ. එතකොට මෙතන 32ක් නම් තියෙන්නේ මෙතෙන්ට කවුද දෙන්න ඕන 16ක් නේ දෙන්න ඕන 2යි a වර්ගය දෙවරක් 16 32යි සාමාන්‍ය පුතේ මෙතන හැදෙන්නේ නැති එක පොලෙල වලට දෙන්නේ නැහැ හරිනේ දෙවරක් 16 32යි දැන් ඔයාලට පුළුවන් නේද 16 කියන්නේ කාගේ වර්ගයද 16 කියන ඔයාලා හැමෝම දන්නවා කාගේ වර්ගයද පුතේ 4 වර්ගය එහෙනම් දැන් පුළුවන් වර්ග දෙකක අන්තරේ දාන එකක් අඩු කිරීම දාලා ලියනවා අනිත් එක පුතේ එකතු කිරීම දාලා ඔය දෙක මාරු වුණාට කමක් නැහැ අන්තිමට මේ දෙක අමතක කරන්නත් එපා හරි 32 දෙවරක් 16 32යි ඒ අඩු කිරීම 4 එකතු කිරීම 4 මේක මාරු වුණාට කමක් නැහැ. හරිද? මෙතන වර්ග දෙකක අන්තරය. හරිනේ? හරි. ඔහොම පුතේ අපි බලමු 8 වෙනි ප්‍රශ්නෙත් බලාගමු. 8ත් බල්ලම ලියා ගන්න දෙන්න. බලාගන්න 8 වෙනි ප්‍රශ්නේ. හරි. ප්‍රශ්න අහන්න ඕන එක කිසිම අවුලක් නැහැ මයික් එහෙම ඔන් කරලා. ඔහේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන දෙයක්. හරි. එතකොට පුතේ මෙතන තියෙනවා A අකුර, O අකුර, B අකුර. හරි. රූපේ දැක්වෙන O කේන්ද්‍රය වූ අර්ධ වෘත්තයක. මොකද අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තකින් භාගයක්. ගානේ කියනවා පුතේ COB 96යිලු. COB 96යි කියලා කියන්නේ මෙන්න මේ කෝණය 96. 96ක් කියලා කියන්නේ මොන කෝණයද? සුළු කෝණයද මොන කෝණයක්ද? මහා කෝණයක්.
ඊට පස්සේ කියනවා පුතේ x ලාගය. හරි. එහෙනම් x මෙතන විතරනේ දාලා තියෙන්නේ. මේකත් යා කරලා තියෙනවා. ඉතින් මට කියන්න මේක අරේනේ පුතේ OC කියන්නේ. OC කියලා කියන්නේ ඔයා දන්නවා අරය. OC කියලා කියන්නේ අරය නම් හරිද? OC කියලා කියන්නේ පුතේ අරය නම් OA කියන්නේත් අරයනේ. එකම වෘත්තය අරයනේ. එතකොට මෙන්න මේ කෝණ x වෙනවා කියලා කියන්නේ මේ කෝණෙත් මොකද්ද වෙන්න ඕන? x වෙන්න ඕන. මොකද්ද හේතුව? සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එතකොට ආපහු දන්නවනේ පුතේ මෙන්න මෙහෙම එකක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා. නැත්නම් තව හදන විදි තියෙනවා. මෙයා හොයා ගන්න පුළුවන්. හරිද? මෙයා හොයාගෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු එහෙම දාන්න පුළුවන්. මම මේක ලේසිම නිසා මෙහෙම දානවා. x එකතු කිරීම x සමානයි පුතේ 96යි. මොකද්ද හේතුව? අනිවාර්යෙන් හේතු ලියන්න පුරුදු වෙන්න පුතේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙයි. කෙටි කළා හරි පුතේ විභාගෙදි ලියා ගන්න ඕන අනිවාර්යෙන්ම සමාන වෙයි. දැන් x එකතු කරාම කවුද එන්නේ? 2x සමානයි 96යි. දැන් පුතේ දෙපැත්තම දෙකෙන් බෙදන්න එපයි. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවම x කීයක් එනවද? 48ක් එනවා. තේරෙනවද හැමෝටම මේක? හරි. මෙන්න මේක දකින්න ඕන පුතේ. මේක සමාන පාද. එහෙනම් සමාන පාදවල ඉස්සරහා තියෙන කෝණ සමාන. එහෙනම් උත්තරේ 96ක් වෙනවනේ මේ දෙන්නගේ එකතු. එහෙනම් උත්තරේ 48ක් එනවා. තේරෙනවද හැමෝටම මේක? හරි. දැන් පුතේ ටක් ගාලා විභාගෙදි මේක කෙටි කරලා හරි සාමාන්‍ය ලියා ගන්න ඕන. හරි. දැන් ටක් ගාලා හැමෝම ඒ ප්‍රශ්න දෙකේ අඩුපාඩු හදා ගන්නකෝ. අඩුපාඩු හදා ගන්න පුතේ ඉක්මනට. අන්තිම වෙනකම් මිනිත්තු තව ගොඩක් වෙලා යන්නෙත් නෑ කොහොම මොකද තව තියෙන කෙටි ප්‍රශ්න දෙකයි. ඊට පස්සේ භාග ප්‍රශ්න විතරනේ තියෙන්නේ. හරි. හැමෝම අන්තිම වෙනකම් ජොයින් වෙලා මේ වැඩේ කරගන්න. එතකොට අපි සාමාන්‍ය දවස් ලකුණු 60ක් සාකච්ඡා කරන කෙටි ප්‍රශ්න වර්ක්ෂීට් දෙකක් නෙවෙයි. එතකොට හරි කෙටි ප්‍රශ්න 20ක් කියන්නේ 40යි ව්‍යුහගත දෙකයි. නේ. ලකුණු 60ක් සාකච්ඡා වෙනවා. හරි. මේ එහෙනම් බලමු පුතේ නම් මේ බලමුනේ. කලින් ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අහලා තියෙනනේ. ඒ එහෙම දාලා x හොයන්න තියෙන්නේ. හරි. අපි බලමු එහෙනම් මම 7 වෙනි ප්‍රශ්නේ මකනවා. හරි. බලන්න පුතේ 9 වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණයක් තියෙනවා. රූපේ දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්න. හරි. එහෙනම් ඔය තුනේ එකතුව පුතේ 180ක් කරන්න එපා. එහෙනම් 80 එකතු කිරීම 3යි x එකතු කිරීම x සමාන 180යි. හේතුව පුතේ කලින් වගේම ලියා ගන්න ඕන ත්‍රිකෝණයක මම ආපහු ලියන්නේ නැත්නම් ලියුවනේ කලින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. දැන් පුතේ මෙතනින් එනවා 80යි 3x එකතු කරාම 4x සමාන 180යි. එහෙනම් 4x කියලා කියන්නේ 180න් අඩු කරන්න 80ක්. 180න් 80ක් අඩු කරාම එනවා පුතේ 100යි. එහෙනම් දෙපැත්තම බෙදන්න 4ෙන් එහෙනම් උත්තරේ කීයක් එනවද? උත්තරේ අංශක 25ක් කියලා එනවා. තේරුණාද? උත්තරේ අංශක 25යි. අපේ නිකමට 3x ඇහුවනම් 75යි. මෙයාද 25යිනේ. ඔක්කොම එතකොට 180ක් එනවා. හරි. අන්තිම එකත් බලා ගන්න පුතේ. ඔහොම එතකොට කෙටි ප්‍රශ්න ටික ඉවරයක් වෙනවනේ. 10 වෙනි කෙටි ප්‍රශ්නේ කලින් වගේම නිවාස යෝජනා ක්‍රමයක නිවසක් පින්තාරු කිරීමට මිනිසුන් දෙදෙනෙකුට දින 3ක් ගත වේ. මිනිස්සු දෙන්නෙකුට දවස් 3යි. අපි අර ලේසි විදිහට දාගමුනේ. මිනිස්සු දෙන්නෙකුට. එතන මිනිසුන් දෙන්නෙකුට කොච්චරක් යනවද? මිනිසුන් දෙන්නෙකුට පුතේ දවස් 3ක් යනවනේ. මිනිස්සු දෙන්නෙට දවස් 3යි. එතකොට මිනිස් දින කීයක් කරද උත්තරේ?
මිනිස් දින එනවා 6ක්. එතකොට මෙතනින් එනවා මිනිස් දින දෙවරක් 3 කීයද 6යි. මිනිස් දින 6යි. ඊට පස්සේ ගානේ කියනවා එවැනි නිවෙස් 10ක් දින 12ක. එවැනි නිවෙස් තමයි මම ඉස්සලා කිව්වේ. එවැනි නිවෙස් 10ක් කියනකොට මේ වගේ වැඩ 10 ගුණයක්නේ. මිනිස්සු දෙන්නෙක්ට දවස් 3 නම් මිනිස් දින 6යි. ඒ වගේ 10ක් කියන්නේ පුතේ එතකොට 60යි. 6 වරක් 10 60යි. ඒක කරන්න අපිට කියනවා පුතේ නිවෙස් 10ක් දින 12කදී පින්තාරු කරන්න. දින 12කදී පේන් කරන්න. දින 12කදී දැන් අපෙන් අහන මිනිස්සු කීයක් ඕනද කියලා ගන්නවා. ඉතින් පුතේ දෙවරක් 3 6යි. ඒ වගේ 10 ගුණයක් 60යි. 60 සමාන වෙන්න ඕන කාටද 12යි x ට. 12යි x සමානයි 60යි. දෙපැත්තම පුතේ 12න් බෙදන්න. උත්තරේ කීයක් එනවද? 5ක් එන්න ඕන. තේරුණාද? එහෙනම් මිනිසුන් කී දෙනෙකු යොදවද? මිනිසුන් 5 දෙනෙකු යොදවන්න ඕන. අන්තිමට පොඩක් කොහොම ලියන්න පුරුදු වෙමු පුතේ. මිනිසුන් 5 දෙනෙකු යොදවන්න ඕන. තේරුණාද? වරද්ද ගන්න එපා. මහ ලොකු දේවල් නෙමෙයි. මිනිස් දින මේ වගේ 10 ගුණයක් නේ. ඒතකොට 60යි 12 වර x උත්තරේ 5ක් එනවා. දැන් පුතේ කලින් වගේ මාපහු දාගමු 10න් කීයක් හරිද කියලා. ඒතර මුල් පාඩම් 10 වසරේ මුල් පාඩම් 10 කවර වෙන මුල් ප්‍රශ්න 10 එහෙමනේ හදලා තියෙන්නේ. හරි. දැන් පුතේ ටක් ගාලා ওই ටිකේ අඩුපාඩු හදා ගන්නකෝ. අකුරු අපැහැදිලි කතියක් එහෙම අක්කර ප්‍රශ්න තියෙනවා නම් කියන්න. කරමට මොන ලකුණු මට්ටමේ ඉන්න ළමයෙක් වුණත් හරියට වැඩ ටික කරනවා නම් කියන විදියට වැඩේ කොට දාගන්න පුළුවන්. මම ඊළඟට තව කියන්නම් මොකද්ද අපි ඉස්සරහට තව කරන්න ඉන්නේ මොනවද ඔක්කොම ටික මම ලබන සතියේ දැනුවත් කරන්න. හරි. හරිද පුතේ ටික හැමෝම ලියාගෙන ඉවරද? තාම ලියනවා නම් එහෙම පොඩ්ඩක් ටක් ගාලා මයික් එක ඔන් කරලා නැත්නම් chat එකට දාන්න තාම ලියන ගමන් කියලා. හරි. හරි පුතේ එහෙනම් අපි එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ B කොටසේ. හරි හොඳට බලන් ඉන්න. දැන් කලින් භාගවල කරනකොට තව ටිකක් සෙට් වෙන්නේ නැති අපිට මොකක්කම බැරලා මේ කියන මේක හදනකොට තව ටිකක් පුරුදු වෙයි. හරි. බලන් ඉන්න පුතේ පළවෙනි ගාන. හරි. සනත් තම වැටුපෙන කියන්නේ යාගේ පඩියෙන් තුනෙන් එකක් ආහාර වලටද කියන්නේ පඩිය අපිට රුපියල් 30ක් වුණොත් හරි 30ක් වුණොත් තුනෙන් එකක් එතකොට රුපියල් 10ක් වගේ ආහාර. 6න් එකක් ගමන් වියදම්. එතකොට ඉතිරි මුදලින් පහෙන් එකක් පොත් ගන්න. හරි. හරි. එතකොට ගානේ කියන මුල් එක ගමන් බිමන් සහ ආහාර සඳහා. එතකොට ගමන් බිමන් වලට පුතේ කීයක් ගියාද? 3න් එකයි. sorry. ගමන් බිමන් වලට ගියා 6න් එකක් ගියා. ආහාර වලට 3න් එකයි. ආහාර 3න් එකයි. ගමන් වියදම් 6න් එකයි. අපෙන් අහන්නේ මුලින්ම ගමන් බිමන් සහ ආහාරයන් දෙකම සඳහා සනත් තම වැටුපෙන්. මොකද්ද කරන්න ඕන? 3න් එකයි 6න් එකයි එකතු කරන්න ඕන. මම අර කියපු විදිය බලන්න පුතේ. මේ දෙන්නගේ ලොකු ඉලක්කම කවුද? 6. පොදු හරයක් ගන්න එපා. මම කියන අමාරුම ළමයින්ට 6 3ෙන් බෙදනවද? ඔව් එහෙනම් පොදු හරය පුතේ 6යි. පුරුදු පුළුවන් ළමයින්ට ටක් ගාලා ලියන්න බලනකො 6යි කියලා. හරි. දැන් පුතේ මෙතනින් එනවා ඊට පස්සේ ඔතනින් එනවනේ කල්පනා කරලා ගත්තොත් මෙයා 3 6ක් වෙන්න වැඩි කරන්න ඕනේ පුතේ දෙකෙන්. මෙයත් වැඩි කරන්න ඕනේ කීයෙන්ද? දෙකෙන්. එතකොට මෙතනින් එන්නේ 6න් 2යි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ කවුද? 6න් 1යි. දැන් දෙන්නගේ පොදු හරය ගත්තම පුතේ 6යි 2යි 1යි එකතු කරාම උත්තරේ කීයක් එනවද? 6න් 3ක් එනවා. තේරෙනවද හැමෝටම? 3න් 1යි 6න් 1යි එකතු කරනවා. උත්තරේ 6න් 3යි. හරි. අපි යමු පුතේ දෙවෙනි ප්‍රශ්නට ඒකේ. රෝම ඉලක්කම් 2. පොත් මිලට ගැනීම සඳහා සනත් තම වැටුපෙන් කොපමණ කොටසක් වැය කරයිද? පුතේ පොත් මිලට ගන්න ඉතිරි මුදලින් පහෙන් එකන්නේ. එහෙනම් මට කියන්න ඉතිරි මුදලින් පහෙන් එක. දැන් ආහාර වලටයි ගමන් වලටයි 6න් 3ක් ගියාට පස්සේ පුතේ ඉතිරිය කොච්චරද? ඉතිරිය දැන් ඔයා තේරුම් ගන්න හොඳට ගමන් වියදම් වලටයි ආහාර වලට 6න් 3ක් ගියා නම් ඉතිරිය කියන්නේ පුතේ 6න් 3යි නේද? සරලව හිතන්න මෙහෙම කේක් ගෙඩියක් ගෙනල්ලා කොටස් 6කට බෙදලා කෑලි 3ක් ඔයා කෑවොත් තව කෑලි කීයක් ඉතුරුද? 3යිනේ. එහෙනම්
ඉතිරිය කොච්චරද පුතේ 6න් 3 හැදුවේ පෙන්වන්න ඕනෙත් නෑ. ඊට පස්සේ කියනවා පොත් මිලට ගන්න පුතේ ඉතිරි මුදලින් පහෙන් එකක්. එහෙනම් ඉතිරි මුදලින් මම අර ඉස්සලා කිව්වේ අල්ලා යන්න. ඉතිරි මුදලින් පහෙන් එකක්. එහෙනම් ඉතිරි මුදලින් පහෙන් එකක් කියනකොට පුතේ ඉතිරි මුදල 6න් 3යි අල්ලා යන්න පහෙන් එකයි. තේරුණාද ඒක හැමෝටම? එතකොට අපිට පුළුවන් මේක කපන්න බෑනේ. එතකොට අල්ලා යන්න කියන්නේ ගුණ කිරීම 6න් 3 ගුණ කිරීම පහෙන් එක. දැන් එනවා පුතේ උත්තරේ 3 වරක් 1 3යි. මෙතන ඕනනම් මෙහෙම කපන්න පුළුවන් 6 වරක් 5 30යි. උත්තරේ එනවා 30න් 3ක් එනවා. ඕනක තව සරල කරාට පස්සේ උත්තරේ ලියන්න පුළුවන් කීයයි කියලා අපිට 10න් 1යි කියලා ලියන්න පුළුවන්. නැත්නම් පුතේ මෙතන කෙලින්ම කපලා දාන්න 30න් 3 කියන්නේ මේක සරල කරාට පස්සේ උත්තරේ 10න් 1යි. කමන්නේ ඔය උත්තර කැමති එකක් තියන්න. හරි. එතකොට ගාන කියනවා හරි. ඊටු ටික ලියන්න අපිට හිත මදි නේද? හරි. ඒ ටික හරියට පුතේ තුන්වෙනි එක මම මෙතනින් ලියන්නම් එහෙනම්. පේනවනේ දැන් මොන්ටම් බෝඩ් එක තුන්වෙනි එක. හරි. තුන්වෙනි එකේ තියෙනවා හොඳට බලන් ඉන්න පුතේ. දැන් ඔහු අත ඇති දැන් මෙයා මොකද වියදම් කරා? කෑම වලට වියදම් කරා, ගමන් වියදම් වලට වියදම් කරා, ඊට පස්සේ පොත් ගන්න වියදම් කරා. දැන් ඒ ටික කරාට පස්සේ ඉතිරි මුදලින් 4න් එකක් බැංකුවක තැන්පත් කරනවනේ. මට චුට්ටකට කියන්න මේක මෙයාට වියදම් වෙච්ච ඔක්කොම ගාන ආහාර වලට ගමන් වියදම් වලට 6න් 3යි. හරිද? 6න් 3යිනේ. හරි. 6න් 3යි. ඊට පස්සේ පුතේ මෙතන කීයක් වියදම් වුණාද පොත්වලට 10න් 1යිනේ. මම ඕන 6න් 3 තව සරල කරාම උත්තරේ කීයද? 3 3ෙන් බෙදුවම 1යි 6 3ෙන් බෙදුවම 2යි. සරල කරාම පුතේ 2න් 1යි. හරිද? ආහාර වලටයි ගමන් වියදම් වලටයි 2න් එකක් ගියා. තේරුණාද හැමෝන්ට මේක? ආහාර වලටයි ගමන් වියදම් වලටයි පුතේ 2න් 1යි. ඊට පස්සේ පොත්පත් ගන්න ගියානේ 10න් එකක් ගියානේ. හරි. ඔය දෙකට ගිහිපු ගාන ඔයාට පුළුවන් නේද හොයාගන්න? මේ දෙන්නගේ පුතේ ලොකු ඉලක්කම 10යි. 10 දෙකෙන් බෙදුවම 5යි නම් පොදු හරය 10යි. 2 10ක් වෙන්නේ 5න් ගුණ කරාම එනම් 5 වරක් 1 5යි. මෙතනින් එනවා පුතේ 10න් 1යි. උත්තරේ එනවා ටෝටල් එක 10න් 6ක් කියලා එනවා. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න පොත්පත් වලට ඊට පස්සේ කන්න ගමන් වියදම් ඔක්කොටම 10න් 6ක් ගියා. එහෙනම් තව කොච්චරක් ඉතුරුද පුතේ? තව කොච්චරක් ඉතිරිද? ඉතිරිය කේ ගෙඩිය කොටස් 10කට බෙදලා කෑලි 6ක් කෑවට පස්සේ තව කෑලි කීයක් ඉතුරුද? තව කෑලි 4ක් ඉතුරු. එහෙනම් ඉතිරිය පුතේ 10න් 4යි කියලා තේරෙන්න ඕන ඔයාට. තේරුණාද? හරි. මම ටක් ගාලා අන්තිමට තව පාරක් ගාන කියලා දෙන්න. ඊට පස්සේ ගාන කියනද පුතේ ඉතිරි මුදලින් නේද 4න් එකක් බැංකුවක තැන්පත් කරන්නේ. ඉතිරි මුදලින් 4න් එකක් තමයි බැංකුවක තැන්පත් කරන්නේ. ඉතිරි මුදල එහෙනම් 10න් 4යි. ඉතිරි මුදලින් 4න් එකක් තමයි බැංකුවක දාන්නේ. අල්ලා යන්න 4න් එක. එතකොට පුතේ මෙතන කැපෙනවා අල්ලා යන්න කියන්නේ ಗುಣ කිරීමක් 4න් එක. සුළු කරාට පස්සේ උත්තරේ කීයක් එනවද? 10න් එකක් එනවා. එහෙනම් උත්තරේ කීයක් එනවද? 10න් එකක් එන්න ඕන. හරිද? 10න් එකක් එන්න ඕන. හරි. මම ඊට පස්සේ පුතේ මෙතෙන්ට ගන්නම් බෝඩ් එකේ. 10න් එකක් කියලා කියන්නේ ඔයා දන්නවා දැන් ගාන කියනවා. එසේ තැම්පත් කරන මුදල රුපියල් 3000යිලු. හරිද? දැන් එහෙනම් පුතේ 10න් එකක් කියන්නේ 3000 නම් 10න් 10ක් කියලා කියන්නේ මොකද උත්තරේ? 3000 ගුණ කරන්න ඕන කියන්නේ 10න්. එහෙනම් උත්තරේ කීයක් වෙනවද රුපියල් 30000ක් එනවා පුතේ. 3000යි උත්තරේ රුපියල් 30000ක් එන්න ඕන. හරි. මේ චුට්ටක් මම මුලින් ඉඳන්ම ගාන එකපාරක් කියලා දෙන්නම් හැමෝම බලා ගන්න පුතේ. එකපාරක් මම කියලා දෙන්නම් චුට්ටක් බලා ගන්න. මුලින්ම කියනව නේද ආහාර වලට 3න් 1යි ගමන් වියදම් වලට 6න් 1යිනේ. නිකන් සරලව හිතන්න. ඔයාලට කන්න ගියා රුපියල් 500ක්. යන්න ගියා 300ක්. ඒතර ටෝටල් ගාන කියලා 800නේ. මොකද මේක අපි මුළු වියදම ගන්න මොකද්ද කරන්නේ? ඒ දෙක එකතු කරන්න ඕන. එහෙනම් 3න් 1යි 6න් 1යි එකතු කරනකොට හරය තියෙනවද පොදු හරයක්? කියන්නේ දෙන්නගේ හරය සමාන නැහැ. එහෙනම් පුතේ පොදු හරය 6යි. 3 6ක් වෙන්න කීයද වැඩි කරන්නේ? 2කින් 1 වරක් 2 2යි. එතකොට එකතු කරාම උත්තරේ 6න් 3යි 6න් 3යි කියන්නේ භාගයයි. සරල නොකරන කමක් නැහැ. ඊට පස්සේ පුතේ මට කියන කේක් ගෙඩියක් මං කව කොටස් 6කට බෙදලා කෑලි 3ක් කෑවොත් තව කෑලි කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයි. එහෙනම් ඉතිරි මුදලින් කියනකොට පුතේ ඉතිරි මුදල 6න් 3යි. අල්ලා යන්න 5න් 1යි. කැපුණම උත්තරේ 30න් 3යි. 30න් 3 සරල කරාම කීයද? ඕනනම් 10න් 1යි. දැන් ගමන් වියදම් ආහාර පොත්පත් වලට ඔක්කොටම ගිහිපු වියදම කියන්නේ පුතේ දෙකෙන් එකට එකතු කරන්න ඕන 10න් එකක්. ඒතර ඔක්කොම 10න් කීයද? 6යි. දැන් කොච්චරක් ඉතුරුද? ඒක කතාවෙන් හිතන්න. ඉතිරිය 10න් 4යි.
එහෙනම් ඊට පස්සේ ගානේ කියනවනේ පුතේ බැංකු ගිණුමක තැන්පත් කරන්න ඉතිරියෙන් 4න් එකන්නේ. ඒ කියන්නේ කොච්චරද බැංකුවේ දාන්නේ 10න් එකයි. ඊට පස්සේ අපට ගානේ කිව්වා එසේ තැන්පත් කරන මුදල කොච්චරද? තැන්පත් කරන මුදල පුතේ රුපියල් 3000යි නේ. ඒතර 10න් එකක් කියන්නේ 3000 නම් 10න් 10ක් කියන්නේ 3000 ඒව 10ක්. මොකක් හරි සංඛ්‍යාවක් පුතේ 10න් ගුණ කරනකොට අකට බිංදුව දැම්මම හරි. තේරුණාද? ලකුණු දාගත්තොත් ඔයා මෙහෙම දාගන්නකෝ. සාමාන්‍යයෙන් මං පේපර් සාකච්ඡා කරන හරියටම කියන්නම් ගාන මෙතෙන්ට පුතේ ලකුණු 3ක් දාගන්න කමක් නැහැ. දෙවෙනි එකට 3ක් දාගන්න ඊළඟ එකට 4ක් දාගත්තා නම් හරි අන්තිම උත්තරේට. හරි? මම ඊළඟ දවසේ ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම් මේකට කීයද එහෙම කියලා පේපරේ ලකුණු දානගෙන කියන්නම්. හරි. දැන් පුතේ මේ හැමෝම මේකේ තමන්ගේ හරි වැරදි බලලා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න මේ අඩුපාඩු තියෙනවා පුතේ හදාගන්න ඊට පස්සේ අපි ඊළඟ දවසෙත් එතකොට දැන් මේ දෙක වර්ක්ෂීට් දෙක හොඳට බලලා ඊළඟ දවසෙත් බ්‍රහස්පතින්ද මේ වෙලාවටම තියෙන්නේ බ්‍රහස්පතින්ද වර්ක්ෂීට් 3 4 කියන දෙක අපි සාකච්ඡා කරන්න ඉන්නවා මේ 10 වසරේ පාඩම් ටික අහුවෙන විදියට ඊළඟ දවසෙත් 8ට පුතේ ජොයින් වුණා නම් හරි දැන් හැමෝම හොඳට වැටි කරන්න මම දාන්නම් එතකොට මාකින් එක එහෙම ලියාගන්න බැරි දෙයක් තිබ්බා ලියා ගන්න මේක ලියාගෙන ඉවර නම් පුතේ ඊට පස්සේ මේ ලියුණාට කමක් නැහැ ඊළඟ දවසේ අපි වර්ක්ෂීට් 3යි 4යි සාකච්ඡා කරමු ලියාගෙන ඉවර නම් පුතේ ලියුවෙන්න එතකොට අඩුපාඩු හදාගන්න ඉස්සෙල්ලා හැමෝම උගන්නපු දේවල් මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මොකක් හරි තේරුම් නැත්නම් මේ මැසේජ් එකක් දාන්න වෙනම